කරමුකෝ බලන්න මේ 2015 ගන්න අන්තිම පිටුව. ඔය ටියුට්ගේ අන්තිම පිටුව. පිටුව අංක 44. පිටුව අංක 44. හරි. කැපිටල් A න්‍යාසය කියනවා 0.2 මේ අර තීරු 3ක් ගාන දියලා තියෙනවනේ. තීරු 3ක් දුන්න නිසා තමයි මේ ගාන ලේසි කරලා දියලා තියෙන්නේ. එතකොට පේලි 2යි තීරු 3යි. ඔයා විභාග ගාන දෙන්න ඕනේ නැහැ. ඔයාලා මේකේ ගණේ දාගන්න ඈ. නැත්නම් ආයේ පස්සේ බැරිව ඉච්චරයි වෙන්නේ. A B බිඳුව C D බිඳුව C න්‍යාසය 3 4 2 3 1 3 වැඩි කිරීම 2යි. මෙයා 2 වැඩි කිරීම 3. හරි. ඉස්සලාම කියනවා අංක 1 AC හොයන්න. A වැඩි කිරීම C සමානයි I සමානයි බව පෙන්වන්න. හා. ඒ කියන්නේ ඉතින් මේ Nokia කියනවා A වැඩි කිරීම C හොයපන් කියලා කියන්නේ. ඒක හොයන්න ඉතලා තියෙන්නේ. ඒතකොට A බිඳුව 2 ඍණ 3 බිඳුව ඍණ 1 2 2 3 හරි වැඩි කිරීම C C කියලා කියන්නේ 3 2 1 4 3 2 දැන් දරුවෝ බලන්න මේක ලස්සනට යාලා දිලා තියෙනවා වැඩි කරන්න පුළුවන් වෙන්නේ නේද මේවන් ඇයි A කතිර C නේ A වැඩි කිරීම C A වල තීරු 3යි C වල පේලි 3යි වැඩි කරන්න පුළුවන් එහෙනම් මම ඉස්සෙල්ලා දැන් සැරේ කිව්වා වැඩි කරන එක්කෙනාගේ ගණේ දාන් ඉන්න ආයි ඉතින් පස්සේ යනපු ගන්න එපායි ඈ හරි වැඩි හරි එතකොට දැන් වැඩි කරමු අවයව 4 එන්න නැත්තේ පළවෙනි පේලියේ අවයව 3ක් තියෙනවා වැඩි කරා දෙවෙනි එක්කෙනාගේ පළවෙනි තීරුව 3ක් තියෙනවා එහෙනම් තුන් දෙනා වැඩි කරන්න බෑ බිඳුවරක් 3 බිඳුවයි දෙවරක් 2 4යි තුන් වරක් 1 අන්න ධන එකක් හිතුණා අර එකපාරට ගලුවා කැතයි නේ වැඩි ඉතින් අපි සුළු කියලා කියන්නේ බිඳුවයි දෙවරක් 2 4යි ඍණ 3යි ඔන්න පළවෙනි අවයවය ඊට පස්සේ ආරය බිඳුවයි ධන 6යි ඍණ 6යි හරි ඊට පස්සේ බිඳුවයි ඍණ 2යි ධන 2යි ඊට පස්සේ බිඳුවයි ඍණ 3යි ධන 4යි උත්තරේ එනවා 1.1 2 ඉතින් අපි දන්නවා මේ කවුද I 2 වැඩි කිරීම 2 අන්න මම එදා තරුවදා ලියුවා මොකද්ද න්‍යාසයක් බලන්න න්‍යාසයක් 3 වැඩි කිරීම 3 આવොත් 3 වැඩි කිරීම 3 මොකද්ද මම කිව්වේ තුන්වෙනි ගණයේ න්‍යාසයක් කියලා කිව්වනේ හේතුව පේලි ගානයි තිරු ගානයි සමානයි මම කිව්වේ එහෙම කතාවක් මම කිව්වා මේ වගේ න්‍යාසයක පේලි ගානයි තිරු ගානයි සමාන මම කිව්වා මේක n වැඩි කිරීමෙන් තමයි අපි කියන්නේ n වෙනි ගණයේ න්‍යාසයක් කියලා කියන්නේ n වෙනි ගණයේ න්‍යාසය ඉතින් ඒ නිසා මේක මේ මොන න්‍යාසයද ඒකක න්‍යාසය I නේ ගණය මොකද්ද 2 වැඩි කිරීම එයාලා මේක සංකේත කරනවා I 2යි කියලා හරි ඔන්න එක හරි තග්ගාන දෙක BC සමානයි I2 I2 කියන්නේ මොකද්ද 2 වැඩි කිරීම 2 ගණේ න්‍යාසයක් එක න්‍යාසය ඈ ඊට පස්සේ සමීකරණ අහනවා මොකද්ද කරලා තියෙන්නේ BC දෙන්න වැඩි කරලා 2 වැඩි කිරීම දෙකේන එක න්‍යාසය සමාන කරලා සමගාමී සමීකරණ හදන්නයි කියන්නේ ඇයි න්‍යාස දෙක සමාන නම් සමගාමී සමීකරණ හදන්න පුළුවන් අනුරූප අවයව සමාන කරලා අංක දෙකෙන් අහනවා BC සොයන්න එක I2 සමාන කරන්න හරි එහෙනම් මම මේ ওই සමීකරණෙම ගන්නම්කෝ අය හරි B කතිර C නේ B කියලා කියන්නේ A B බිඳුවයි C D බිඳුවයි දෙක වැඩි කිරීම 3යි C 3 2 1 4 3 2 3 වැඩි කිරීම 2යි දැන් එයාලා කියනවනේ මේක 2 කියලා වල්ලා එහෙනම් 1.1 න්‍යාසය 2 වැඩි කිරීම 2යි හරි දැන්
මේක වැඩි කරලා ඉස්සලා හදාගන්න ඈ. මේකේ තීරු ගානයි මේකේ පේලි ගානයි සමානයි. තීරු පළවෙනි එක්කෙනාගේ පේලි දෙවෙනි එක්කෙනාගේ තීරු සමාන වේ. එහෙනම් වැඩි කරන්න පුළුවන්. එතකොට වැඩි කරපුවාම එන එක්කෙනාගේ ගණය පළවෙනි එක්කෙනාගේ පේලි වතාවක් දෙවෙනි එක්කෙනාගේ තීරු. එහෙනම් අර පැත්තට සමාන වෙන්න නැත්නම් ඒකනේ හේතුව. ඉතින් ආයි කවුරුන් කියන්න ඕනේ නැහැ අපිනේ. මොකද මේ පැත්තට සමාන වෙන්න ඕන නම් දෙක වැඩි කිරීම දෙක ගානේ න්‍යාසයක් එන්නම ඕනේ. ඉතින් ආයි අහන්න දෙයක් නැහැ. හරි. මෙයා කට්ටියත් එක මේක. ඒ වතාවක් 3 3යි a b වතාවක් 2 2යි b බිඳුවරක් එක අයින් කරලා දැම්මා. හරි. මෙතන ඒ වතාවක් 4 4යි a ඉතින් 3 3යි b බිඳුව අයින් කරලා දැම්මා. හරි. මේක 3යි c ධන 2යි d හරි බිඳුව අයින් කරලා දැම්මා. මෙතන 4යි c ධන 3යි d හරි බිඳුව හරි අයින් කරලා දැම්මා. දැන් ඔන්න වැඩේ හරි. දැන් කියනවා ABCD හි අගේ අංශයන්. ABCD අගේ අංශයන්. ඉතින් මේ මොකද්ද කියන්නේ? මේ න්‍යාස දෙක සමානයි. අන්න අනිවාර්ය අවශ්‍යතාවය. අනිවාර්ය සහ ප්‍රමාණවත් අවශ්‍යතාවයන් දෙකක් ගැන කියවනේ. ප්‍රමාණවත් කියන්නේ න්‍යාස දෙකක ඝණය සමාන වෙලා අනුරූප අවයව සමාන වෙනවා නම් න්‍යාස දෙකක පේලි ගානේ තීරු ගානේ ගුණිතය හෙවත් ඝණය සමාන වෙලා අනුරූප අවයවත් සමාන වෙනවා නම් එම න්‍යාස දෙක සමාන වේ. ප්‍රමාණවත්. අනිවාර්ය කියන්නේ න්‍යාස දෙකක් සමාන වෙනවා නම් ඒ න්‍යාස දෙකේ ඝණය සමාන විය යුතුයි. හරි. අනුරූප අවයව සමාන විය යුතුයි. එහෙනම් ආයෙ තරක් ගන්න. එහෙනම් නිකන් ලියලා ගන්නවා. 3යි a ධන 2යි b සමානයි 1යි පළවෙනි සමීකරණය. ආයෙනවා 4යි a ධන 3යි b සමානයි බිඳුවයි. අංක 2. දැන් ab හොයන්න. ආයෙනවා 3යි c ධන 2යි d සමානයි බිඳුවයි. අංක 3 4යි c ධන 3යි d සමානයි 1යි අංක 4. හරි. 1යි 2යි සුළු කරලා ab හොයන්න 3යි 4 සුළු සීරීම. මේ 2යි 5යි ගණන් තියෙන කරන්න ඉක්මනට. 4යි c ධම්ම 3යි c ධම්ම දෙකෙන් මෙතු. හරි. දෙකෙන් වැඩි කරන් ගියා. 8යි c ඍණ 9යි c සමානයි 2යි. c සමානයි ඍණ 2යි. එතකොට එහෙනම් සිම්පල් d c ඍණ 2 නිසා ඍණ 4 ඍණ 4 දෙකම 3යි. ධන 4 දෙකම. හරි. ඔන්න c ඔන්න cd සහ ab. ab සහ cd ගේ අගයන් දෙක. c දරගයි ඍණ 6යි. එහාට ගියාම 3යි. මම මේ d දාලා තියෙන්නේ. දෙකිය. හරි. 3ක් කරන්න ඉක්මනට 3ක් කර හැදෙමු. තුන්වෙනි ගානක් කරන්න ඉක්මනට කරා ඉවරන්න. අර ඔය මම හැමෝම සංකාර සංයෝජන ගානක් මම කිව්වේ මුල් ටික කිසි ප්‍රශ්නයක් නැහැ ලස්සන කරන් ගිය හැකි. ආයේ හිතන්න දෙයක් නැහැ. අන්තිම හරියදී පොඩ්ඩක් හිතන්න දෙනවා. එච්චර කතාව ඈ. හරි. තුන්වෙනි කොටස බලන්න කියනවා. මොකද්ද? ලැම්ඩා වතාවක් a ධන මිව් වතාවක් b වතාවක් c සමානයි i2. i2 කියන්නේ දෙක වැඩි කිරීම දෙක. වෙයි නම් ලැම්ඩා සහ මිව් සම්බන්ධ කරන සමීකරණ ලබා ගන්න. දැන් ඔය අර කතාව කරු කියන්නේ බලන්න. දැන් මේ උදාහරණ ගානක් හදවනවා ඔයාලට. හදවලා ඒ වගේම ක්‍රමයක් දෙනෝනේ. හරි. දැන් මේ බලන්නකෝ. මම ඉස්සෙල්ලා කිව්වා අර මර ගුණිතය විඝටනය වේ කියන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි සංඝටනය වේ. තුන් දෙනෙක් වැඩි කරන්න ආවොත් මේ බලන්න a b c න්‍යාස තුනක් වැඩි කරන්න දෙනවා. තුන් දෙනෙක් එකපාර කරන්න බෑනේ. එනිසා දෙන්නෙක් වැඩි කරලා ඉස්සලා අපි අර ඒ ගණය ඇහුවේ එහෙමනේ. දෙන්නෙක් වැඩි කරලා පස් වැඩි කරනවා. හරිද? එතකොට ඒ වගේම තමයි විඝටනය වෙයි කියලා කියන එක නේද? එහෙනම් මේ බලන්න a කියන න්‍යාසය ලැම්ඩා කියන නියතයෙන් වැඩි කරලා ධන b කියන න්‍යාසය මිව් කියන නියතයෙන් වැඩි කරලා මේ ආකලනය නැත්නම් මේ ඓක්‍ය ආයි පාරක් සීලිය වැඩි කරලා. ඉතින් මේක එකින් එක වරහණ ඉවත් කරලා කරන්න පුළුවන්. එහෙනම් ලැම්ඩා AC ඇයි න්‍යාස මෙච්චර නෙන්නේ මිව් BC. ඉතින් දෙන්න
අර වැඩි කිරීම දැන් මම දෙයක් තිබ්බ මේ දැන් ඉතින් ඔයාලා මේ දෙක හෙව්වනේ නේද අංක එකෙන් කිව්වා ඒක අතර c ඒ කියන්නේ a න්‍යාසය c ත් එක්කලා වැඩි ගත්තාම ඒක i ට සමානයි කියලා කිව්ව ගන්න ඒ කියන්නේ ලැම්ඩා මෙයාට කෙලින්ම දැම්ම හැකි i 2 වැඩි කිරීම 2 mu මෙයාට කෙලින්ම දැම්ම හැකි දැන් මේ දැන් හදපු ගාන මොකද bc බියතාවක් c සමානයි i2 වන පරිදි a b c d අගයන් සොයන්න හරිද හා එතකොට 2 වැඩි කිරීම 2 සමානයි i වැඩි කිරීම 2යි හරි දැන් ලැම්ඩා mu ගේ සමීකරණයක් හදන්න කියන්නේ යාලා බලමු ඉක්මන ඊට පස්සේ අහනවා ඕක ප්‍රකාශ කරලා ඔන්න ඔය d කියන න්‍යාසය a හා b ඇසුරෙන් ප්‍රකාශ කරන්න. ඒ කියන්නේ a න්‍යාසය සහ b න්‍යාසය ඇසුරින් ප්‍රකාශ කරන්න. පොඩි උත්සාහයක් ගන්න ඉක්මනට විනාඩි 3ක් දෙන්න. අන්න දරුවෝ ඒකේ ගානක් අපිට මිස් වෙලා තියෙනවා. ගානේ කියනවා ca හොයන්න කියලා වල්ලා. අර උඩ අංක 1 ගානේ කියනවා ac සමානයි i2 මම දැන් උත්තර දැක්කම දැක්ක බර. උඩම ගානේ කියන්නේ ac සමානයි i2 සමානයි 1.1 බව පෙන්වන්න ca ගුණිතය අහනවා ඒක කරන්න බෑලා ලකුණු පහර දෙන්නේ ඒක කරනවට සම්පූර්ණ ca හොයන්න 3 වැඩි කිරීම 2යි ඒ කියලා කියන්නේ 0.2 ඍණ 3 0.1 2යි 2 වැඩි කිරීම 3යි. තේලි තීරු සමානයි. එතකොට මේ දෙන්නයි ගණයෙන් හම්බෙන්නේ 3 වැඩි කිරීම 3යි. අවයව 9ක් එනවා කියන්නේ. 3 වරක් බිඳුව බිඳුවයි. 4 වරක් බිඳුව බිඳුවයි. ඒ කියන්නේ මේක බිඳුවයි. 3 වරක් 2 2යි. 4 වරක් ඍණ 1. 3 වරක් 2 6යි. 4 වරක් ඍණ 1 4යි. ඒ කියන්නේ දෙකක් එන්නේ. හරි 3 වරක් විතර 9යි එතන 8යි එතකොට ඍණ එකක් එනවා හරි ඒක වැඩ ඉවරයි ඊට පස්සේ මේකයි මේ ඔක්කොම බිඳුවයි හරි දෙවරක් 2 4යි 1යි දෙවරක් 3 ඍණ 6යි 3 වරක් 2 6 බිඳුවයි හරි ඊට පස්සේ ආයෙත් බිඳුවයි 2 බිඳුවයි hari natural dan ඒක හරි ඔන්න CA උත්තරේ හෙව්වා මේ අර ලකුණු 15 හම්බෙන්නේ CA තෙවර පස්සේ දැන් මේ මාකින් නියුල එක හරි ඉස්සල්ලාම AC ගුණිතය අහනවා එයා I2 සමාන දක්වනවා ඒක 1.1 ගහනවා ඒකත් හරි අපි ඔප්පු කරලා පෙන්නුවා CA අහනවා හරි මේ බලන්න දැන් මේක සුළු කිරීම පොඩ්ඩක් දැන් මෙතන බලා ගන්න සීයෙන් මේ න්‍යාසයෙන් අර විඝටනය වේ කියන සංකල්පය භාවිතා කරලා වරහන ඉවත් කරන්න පුළුවන් කියන සංකල්පය භාවිතා කරලා වරහන ඉවත් කරලා දැන් වරහන ඉවත් කරලා අර සුළු කිරීම අපි කලින් කරපු නිසා ඒව දැම්මා හරිනේ ඊට පස්සේ මොකක්ද අපිට පුළුවන් දරුවෝ මේ වරහන ඉවත් කර විදිහටම ඕනනම් මේ වරහනක් දාන්නත් පුළුවන් දැන් මේ දෙකේම මේ i 2 වැඩි කිරීම දෙක කියන න්‍යාය සමානයි මම යාව දානවා එනවා ලැම්ඩා දාන mu වරහනක් දැම්ම මෙයාව ගත්ත පිටට i 2 හරිද එහෙනම් මෙයා මෙහාට ගෙනවා අන්න ලැම්ඩා දාන mu i 2 මේක මෙහාට ගෙනාවුවාම ඍණ i 2 සමානයි බිඳුවයි ඔයාලා මේවට න්‍යාස අර 1.1 දාලා කරත් ප්‍රශ්නයක් නැහැ හරි මම නිකන් ලේසියෙන් කියන්නේ එක හරිද දැන් ආයෙත් මෙයා පොදුවිනේ එහෙනම් ලැම්ඩා දාන mu ඍණ 1 වතාවක් i 2 සමානයි බිඳුව හරිද දැන් දරුවෝ මේ කතාව දැන් ඔයාලට තාම කිව්වේ නෑ දැන් ඊළඟට කියන්න තියෙන්නේ හරිද ඕනෑම න්‍යාසයක් ගුණිතයේ අන්තිම නිගමනය ඕනෑම න්‍යාසයක් ඒකක න්‍යාසයෙන් ගුණ කරොත් ඕනෑම න්‍යාසයක් ඒකක න්‍යාසයෙන් ගුණ කරොත් ලැබෙන්නේ නැවත එම න්‍යාසයමයි ඕනෑම න්‍යාසයක් ඒකක න්‍යාසයෙන් ගුණ කරොත් ලැබෙන්නේ එම න්‍යාසයමයි එහෙනම් මේ බලන්නකෝ දැන්
ලැම්ඩා දන්න මියුරින එකනේ තියෙන්නේ. ඒක වැඩි කරේ කාත් එක්කද? ඒකක න්‍යාසයක් එක්කලා. හරිද? මේ සංගුණක ටික වැඩි කරේ එක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙක කියන ගණේ ඒක න්‍යාසයත් එක්කලා. ඉතින් ඒකක න්‍යාසයේ හැම වෙලේම මොනවද අවයව තියෙන්නේ? 1.1නේ. හරිද? ඒ කියන්නේ මේක න්‍යාසයක් කියලා හිතුවොත් එයා වැඩි කරන්නේ ඒක න්‍යාසයත් එක්කලා. ඒ නිසා මට මේක අයින් කරලා මෙයා විතරක් ඕන්නම් ගන්න පුළුවන්. මේක අපි න්‍යාසයක් කියලා හිතුවොත් මේ ඒක න්‍යාසයනේ. විශාලත්වයේ එකක්. දැන් තව ටිකකින් නිශ්චය කියලා දෙනවා. එතකොට මේකේ උත්තරය එකයි. ඒ නිසා මේක එකයි කියලා මට මෙයාව අයින් කරලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් අර ඔයාලා කාණ කරේ එහෙමනම් මොකද මෙයාට දැම්ම 1.1 ආය වැඩි කරන්න වෙනවනේ සම්පූර්ණ ඇතුළ ඒ වැඩේ වළක්වන්න හදන්නේ මම මේ හරිද ඒ නිසා මම මේ සෙට් එකම ලියනවා කවුරු කියලාද ලැම්ඩා දන මියු ඍණ 1 සමානයි බින්ද මෙයා අයින් කරා මොකද මෙයා 1 හින්දා අයින් කරලා එහෙනම් ලැම්ඩා දන මියු සමානයි 1යි ඔන්න සමීකරණය මැද කොහොම හරි ගමන් නැහැ ගන්න න්‍යාස දාන්න ගියාම ගාන දිගයි මම බලහින් ටික තමයි ඊට පස්සේ මෙතන පහක් තියෙනවා 10යි මෙතන පහ කියන්නේ මේ AC වෙනුවට මෙයා දාන එකට BC වෙනුවට මෙයා දාන එකට තියෙන්නේ අන්තිම කොටස ගන්න පිටු භාගයක් තියා ගන්න බෑ ඒ අන්තිම කොටස දැම්ම කරන්න බෑ පිටු භාගයක් තියා ගන්න මේ සංකල්පය ඉගෙන ගන්න න්‍යාසයක් වරහණවත් ගන්න පුළුවන් කියන විගණනය කරන්න පුළුවන් අපිට හරි දැන් ඔන්න න්‍යාස දෙකක ගුණිතයක් කියා දුන්නා. දැන් ගණිත කර්ම ඉවරයි ඈ. එකතු කිරීම අඩු කිරීම එකපාර කියා දුන්නා. අර නියතයකින් අදිශයකින් ගුණ කිරීමකින් එකපාර කියා දුන්නා. තුන්වෙනි ගුණිතය ගැන පැහැදිලි කරා. මොනවාද කන්ඩිෂන් දෙක? ගුණිතය කරන්න ඕනේ නම් අපිට දෙක විතරයි කරන්න පුළුවන් එකපාර. එකපාර වඩා කරන්න බෑ. ඒ ගුණිතය කරන න්‍යාස දෙකේ පළවෙනි න්‍යාසයේ තීරු ගණනයි දෙවන න්‍යාසයේ පේලි ගණනයි සමාන නම් විතරක් ගුණ කරන්න පුළුවන්. පළවෙනි එකේ තීරු ගණන දෙවෙනි එකේ පේලි ගණන මේ දැන් අර පේලියේ මේ පැත්තට තියෙන අවයව ගණනයි තීරුවේ මේ පැත්තට තියෙන අවයව ගණනයි සමාන වුණොත් වැඩි කරන්න පුළුවන්. තරකෙ එච්චරනේ. පළවෙනි එක්කෙනාගේ පේලියේ මෙහාට ඉන්න අවයව ගණනයි තිරස් සංඛ්‍යා පේලියේ අවයව ගණනයි දෙවෙනි න්‍යාසයේ සිරස් සංඛ්‍යා බැලේ අවයව ගණනයි සමාන නම් වැඩි කරන්න පුළුවන්. ඒ ಗುಣ කරපුවාම ලැබෙන න්‍යාසයේ ගණය මොකද්ද? පළවෙනි එක්කෙනාගේ පේලි ගණනයි දෙවෙනි එක්කෙනාගේ තීරු ගණනයි ගුණිතයෙන් ලැබේ. ඔක ඔළුව තියන් ඉන්න. තරවදාලා කලින් කිව්වා න්‍යාස දෙක ගුණිතය න්‍යාදේශ නොවේ. මාරු කරන්න බෑ. හරි? හරිනේ? ලියන්න දෙවෙනි තරුව. ඔගේ තව කතාවක් කියන්න බෑ. අර විගණනීය සංකරණය මම කියන්නේ නැහැ කියලා කිව්වොත් වැඩක් නැහැ අපිට කිව්ව කියලා ඈ. මේ ගුණිතයේ දෙවෙනි ලක්ෂණය. කැපිටල් A නම් ඕනෑම ගණයක න්‍යාසයක් කැපිටල් A නම් ඕනෑම ගණයක සමචතුරස්‍ර න්‍යාසයක් එම ගණේම වූ ඒකක න්‍යාසය සමග එම ගණයේම වූ ඒකක න්‍යාසය සමග ගුණ කළ විට එම ගණයේම වූ ඒකක න්‍යාසය සමග ගුණ කළ විට නැවත එම න්‍යාසයම ලැබේ. නැවත එම න්‍යාසයම ලැබේ. ලියගන්න. හරිද? හරි. දැන් ඔතන මේ වැඩේ තහවුරු වෙන්න ඕනේ නිසා හරිද? මට මේව කරලා දෙන්න ඔයාලා ඉක්මනට මේක දැන් ඔයාලා මේක අල්ල ගන්න ඕනේ. ඒක නිසා හරිද? අපේ සාධාරණ න්‍යාසින්ම ගන්න. දැන් ඇයි දරුවෝ මේ කවුද මලේෂ කියන්න ඔතන අපි ගත්තේ සමදශ වලක ගත්තේ ඇයි? ඒ අනු ඕනෑම ගණයක සම චතුරස්‍ර න්‍යාසයක් කියලා ගත්තේ ඇයි?
දැන් මම කිව්වොත් එහෙම A 2 3 1 කියලා මෙයාට I කෙනෙක් ඉන්නවද? නෑනේ. ඒකක න්‍යාස කතා කරේ මොනවටද? පේලි ගානයි තීරු ගානයි සමානයි. සමානද කරුවේ උළු කියන්නේ නෑ. ඒකක න්‍යාස නෑ ඕන තරම් වෙනස් ඒවා. ඒකක න්‍යාසයක් කියලා කියන්නේ මොකද්ද? ඒකක න්‍යාසයක් එන්න ඕන නම් ප්‍රධාන විකරණයක් තියෙනවා. දැන් විකරණ තියෙන්නේ ත්‍රිකෝණාස් වල තියෙනවා ඇත්ත. නමුත් ප්‍රධාන විකරණ කතා කරන්නේ මොනවටද අපි? සම්චතුරස්‍ර න්‍යාස වලට විතරයි. ඒක ලක්ෂණයක් ඒක. එතකොට සම්චතුරස්‍ර න්‍යාසයක ප්‍රධාන විකරණය මත සියලුම අවයව එක වෙලා අනිත් ඒවා බිඳුව වුණොත් ඒක ඒකක න්‍යාසයක්. ඉතින් ඒකක න්‍යාසයක් එන්න ඕන නම් අර වැඩි කරන එක්කෙනත් මොනව වෙන්නද? එම ගණේම විය යුතුයි. නැත්නම් වෙන්න බෑනේ. හරිද? අර මේ කතාව ඕනනම් කාටද කිය හැකියි මොනවද? අර පළවෙනි එක්කෙනාගේ තීරු ගානයි දෙවෙනි එක්කෙනාගේ පේලි ගානයි සමාන වෙනකොට වැඩේ වුණ හැකියි කියලා. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් අපිට මේක ඕන වෙන්නේ සම්චතුරස්‍ර න්‍යාස වලට විතරයි ඈ. හරිද? දැන් උදාහරණයක් මේ දෙන්න ඒක තමයි. හරි. මෙයා 1 1 මෙයා 1 2 මෙයා 2 අපිට ඕනේ වෙන්නේ මේකට විතරයි මේක ඈ. බහුතරයක්. හරි. එතකොට මම කියනවා I කියන එක්කෙනා I 2 2 කියන එක්කෙනා කවුද? 1.1. හරි. දැන් මට ඩග් ගාලා වැඩි කරලා පෙන්නන්න ඔයාලා AI ගුණිතයයි IA ගුණිතයයි. ඉක්මනට AI ගුණිතයයි IA ගුණිතයයි ගන්න බාන ඉක්මනට කරු. ඔයා ගන්නු. මෙයාත් එක මෙයා ගත්තා. වැඩි වුණාම හම්බෙන්නේ 2 2. 1 1යි. මෙයා ඉන්නේ. ඊට පස්සේ මෙයා වැඩි ගන්න පුළුවන් මේ දුරු සමාන. මෙයයි ගත්තා ඒ 1. මෙයයි ගත්තා I. මෙයයි ගත්තා ඒ 1. මෙයයි ගත්තා I. හරි. මෙයයි ගත්තා I. මෙයයි ගත්තා මෙයයි ගත්තා I. මෙයයි ගත්තා එහෙනම් දැන් තව දෙයක් අහන්න නේද? දැන් ඉස්සෙල්ලා කිව්වා න්‍යාස දෙකක ගුණිතය න්‍යාදේශ නොවේ කියලා කිව්වා. මාරු කරන්න බෑ කිව්වා. සම්චතුරස්‍රය වගේ න්‍යාදේශ වෙනවා. හරිද? සම්චතුරස්‍රය වගේ න්‍යාස වල න්‍යාදේශ වෙනවා. නෑ. සම්චතුරස්‍ර වෙන්නෙත් නෑ. මේ මොකද්ද? මෙයා මොන න්‍යාසයද? ඒකක න්‍යාසය. ඒ කියන්නේ සම්චතුරස්‍ර න්‍යාසයක් ඒකක න්‍යාසයත් එක්ක වැඩි කරපුවාම කිසි ප්‍රශ්නයක් නෑ න්‍යාදේශ වේ. හරිද? ඔයාලනි කොන්න පොඩි ලියන්න බාලින් ඉහත සාධනයට අනුව ඒකක න්‍යාසයක් තවත් න්‍යාසයක් සමග ගුණ කිරීමේදී ගුණ කළ හැකි නම් පමණක් ඉතින් ගුණ කරන්න පුළුවන් නම් විතරයි ඈ ගුණ කළ හැකි නම් පමණක් එය න්‍යාදේශ වේ. එම ගුණිතය න්‍යාදේශ වේ. ඔන්න දැන් ඔය පොදුවේ කිව්වේ ආය සමතර සතාවක් නැහැ. දැන් ඔය පොදුවේ කිව්වේ. එම ගුණිතය න්‍යාදේශ වේ. ඔන්න න්‍යාසයක් එයාගේ ඒකක න්‍යාසයෙන් ගුණ කරන විට ඒක න්‍යාදේශ වේ. මාරු කරන්න පුළුවන්. හේතුව ඒ වැඩි කිරීම I කිව්වත් I වැඩි කිරීම A කිව්වත් ලැබෙන උත්තරේ A වැඩි කිරීම I කිව්වත් I වැඩි කිරීම A කිව්වත් ලැබෙන උත්තරේ අග්ගල උදාහරණ වෙන දෙයක් කරලා ගන්න 2 ඍණ 1.1 2 2 හරිද A I හොයන්න I A හොයන්න උත්තරේ සමාන බව කියන්න මේක කරලා මේක කරන්න ඈ තමන්ට තාව කරගන්න. එහෙනම් අපි මම කරවන්න කියන්න ඕනේ නැහැ.
තමන් වැඩේ තහවුරු කරගත්තා නම් එච්චරයි. දැන් මම මෙයාගේ අයි දුන්නේවත් නැහැ ඔයාලට. මම අරගේ අයි දුන්නේ නැහැ. සමානයි. ඒ නිසා දෙක වැඩි කිරීම දෙක ගණන් නිහාසය හම්බ වෙන්නේ. හරි. 2යි අය මුණා 2යි අයි 1 බිඳුව IA ගුණිතය ඊට සමාන වුණා AI ගුණිතය ඊට සමාන වුණා ඒ කියන්නේ IA සමානයි AI සමානයි IA සමානයි A හරි බලන්නකො මේක පොඩ්ඩක් ගිහිල්ලා ඔබට තේරුම් ගන්න කරන්න 2 ඍණ 3 1 වැඩි කිරීම 2 1 බිංදුව 1 2 වැඩි කිරීම 2 දැන් බලන්න මොකද වෙන්නේ මේකේ තීරු මේකේ පේලි සමානයි එහෙනම් ගුණ කරන්න පුළුවන් හරි එතකොට ලැබෙන න්‍යාසය 1 වැඩි කිරීම 2 1 වැඩි කිරීම 2 හරි දෙවරක් එක 2යි මෙයා අයින් වෙනවා හරි ආයෙත් එහෙම දෙවරක් බිඳුව අයින් වුණා මෙයා එනවා පිට 3 ඔන්න ඒ කියන්නේ i වතාවක් b සමානයි b අර අපේ තරකේ හරිය තේරුණාද මේක මෙයාට සමාන වුණා b ට සමාන වුණා හරි බලමුකෝ න්‍යායදේශ වෙයි කියලා මාරු ගන්න පුළුවන්ද කියලා මේක අඩු ගානේ වැඩි ගන්නත් පුළුවන්ද බෑ රමිදු බෑ හේතුව තීරු ගාන 2යි පේලි ගාන 1යි ඔක වැඩි ගන්නවත් බෑ එහෙනම් මේක න්‍යාය වෙනවද නෑ එහෙනම් තර්ක මෙච්චරම දැන් තේරුම් ගන්නකෝ අර හැම වෙලේම ඒක න්‍යාසයත් එක්කලා තව න්‍යාසයක් වැඩි කරොත් ඒක එම න්‍යාසයටම සමාන වෙන්නේ වැඩි කරන්න පුළුවන් දැන් මේ දෙන්න වැඩි කරන්න පුළුවන් ඈ තේරුණාද කියන්නේ තේරුණාද තේරුණා ඔව් ඒ කියන්නේ මේ B සහ I වැඩි කරන්න පුළුවන් හින්දා වැඩි කරා එතකොට මෙයා ඒක න්‍යාසය නිසා අරයට ආය පාරක් B ට සමාන වුණා හැබැයි න්‍යාදේශ වෙන්නේ මොන අවස්ථාවකටද සම්ම චතුරස්‍ර අවස්ථාවට විතරයි ඉන්හා වෙන්නේ නැහැ ඕක හරි දැන් ඔය උදාහරණ දෙකෙන් පෙන්නුව එකයි ඔයාලා නේ ඔන්න ඔළුවේ තියන් ඉන්න කටපාඩම් කරන්න බැදරෝ මොකද්ද න්‍යාස දෙකක් ගුණ කරන්න පුළුවන් නම් මොන න්‍යාසයක්ද ඕනෑම දෙන න්‍යාසයක් සහ ඒක න්‍යාසයක් ගුණ කරන්න පුළුවන් නම් ඒක ඒ දෙන්න ගුණ කරපුවාම ලැබෙන එක්කිනා අර න්‍යාසයටම සමානයි ඕනෑම න්‍යාසයක් ඒක න්‍යාසයක් දෙකක් ගුණ කරන්න පුළුවන් නම් ඒක BI වෙන්න පුළුවන් IB වෙන්න පුළුවන් ඈ වැඩි කරන පැත්තට ගුණ කරන දිශාවට ගුණ කරන්න පුළුවන් නම් ලැබෙන්නේ නැවත ඒක අදාළ න්‍යාසය හම්බ වෙනවා හරිද හැබැයි න්‍යාදේශ බව ෂුවර් වෙන්නේ සම්ම චතුරස්‍ර න්‍යාස වලට විතරයි න්‍යාස දෙකක හෝ කිහිපයක න්‍යාස දෙකක හෝ කිහිපයක ඓක්‍ය පිළිපදින නියම න්‍යාස දෙකක හෝ කිහිපයක ඓක්‍ය පිළිපදින නියම ඓක්‍ය පිළිපදින නියම එක න්‍යාස දෙකක ඓක්‍ය न्यादेश वे කියන්නේ A ධන B තිබුණොත් B ධන A ට සමානයි න්‍යාස දෙකක් AB නම් A ධන B තිබුණොත් ඒකම B ධන A ට සමානයි දෙක න්‍යාස දෙකක ඓක්‍ය විඝටනය වේ ඒ කියන්නේ A ධන B කියන න්‍යාසය K ගෙන් වැඩි කරන්න තිබුණොත් K වතාවක් A ධන K වතාවක් B ට සමානයි මේක ඔයාලා න්‍යාසයක් අරන් ඕනනම් කරලා බලන්න උත්තරේ හම්බ වෙයි ඔය ටියුට් එකේ උදාහරණ ගන්න තියනවා හදන්න ඈ දැන් අද මාක් කරනවා
ඒ ටික තනියෙන් කරලා වෙන ලොකු ගන්න. මම කරන්න ඕනේ නැහැ මේ නිකන් ගණන් සූ ගන්න තියෙන වලට. දැන් ඔයාලට මේ ගණිත කර්ම තුනම කරන ආකාරي කියා දුන්නා. හතරම කියා දුන්නා. බෙදීම නැහැ කියලා අර නියතයෙන් ගන්න කියා දුන්නා. ඉතින් ඉන්හා කියා දෙන්නේ නැහැ මේක. උදාහරණ හැදෙව්වා. දැන් ඔය ටියුට් එකේ උත්තරයක් තියෙනවා. තනියෙන් කරලා පුළුවන් කරගන්න. මේ ඔප්පු කිරීම මොහොම කරනකොට අහලා දිනවා වලගේ. හරි. 3 න්‍යාස දෙකක ऐक्य संगठने वे संगठने अनित ज्ञाने संगठने वे ඒ කියන්නේ A ධන B ධන C තිබුණොත් න්‍යාස තුනක් එකතු කරන්න තිබුණොත් අපිට පුළුවන් A ධන B ඉස්සරලා කරලා මේ දෙන්නගෙන් හම්බෙන ගුණිතය ऐक्य ඉස්සරලා කරලා පස්සේ 100 එකතු ගන්න පුළුවන්. එහෙම නැත්තම් A තියාගෙන B ධන C එකතු ගන්නත් පුළුවන්. පස්සේ A එකතු ගන්නත් පුළුවන්. එහෙමත් නැත්තම් A ධන C ඉස්සරලා කරලා පස්සේ B එකතු ගන්නත් පුළුවන්. මේ මොකද්ද කියන්නේ? තුන් දෙනෙක් එකතු කරන්න තිබුණොත් දෙන්නෙක් වෙනම අරන් කරන්න පස්සේ අනිත් එක්කලා එකතු කරන්න. ඔන්න. සංගঠনයේ වේ. ඉස්සලාම න්‍යාදේශ වේ මාරු කරන්න පුළුවන් දෛසික විදිහමයි. ඊට පස්සේ විකරණය වේ. නියතයකින් න්‍යාස දෙකක එකතුව නියතයකින් වැඩි කරන්න තිබුණොත් අන්න එක එක න්‍යාසය නියතයෙන් වැඩි කරලා පස්සේ එකතු කරන්න පුළුවන්. දැන් අහගෙන අපිට කියන්නේ මේක අර කලින් ගානේ විභාග ගානේ දුන්නා ඔයාලට මතකනේ මේ වැඩි කරන්න තිබෙති වැඩි කරා පස්සේ සමාන පදයක් ඇවිල්ලා අපම පොදු කරලා ගන්න පුළුවන් ඈ. ගොඩාක් වෙලාවට මෙහාට නෙවෙයි එන්නේ ඔක. අනිත් පැත්තට එන්නේ මේ පොදු පදයක් තිබුණොත් පිට ගන්න පුළුවන් අපිට. මේ මොකද්ද? කිහිපයක් එකතු ගන්න තිබුණොත් දෙන්නෙක් වෙනම අරන් පස්සේ එකව ගන්න පුළුවන්. න්‍යාදේශ වේ, විඝටනය වේ, සංගඨනය වේ. ඔන්න දැන් ওই ටියුට් එකේ ප්‍රශ්නවල අහනවා මේ උත්තර කීපයක් අහනවා මොකද්ද මෙයාට ගැලපෙන නියමය කියලා. එතන මගෙන් කවුරු රවිදු ඇහුවා ගානක්. මොකද්ද මේ අහන්නේ කියලා. ඉතින් උත්තරයක් එයාලා අහනවා මේ උත්තරේ ගොන්න ගන්න කියලා. පස්සේ අහනවා මොකද්ද මේ නියමය කියලා. ඒ නියමය ගැන අහන්නේ ඈ. ඔන්න න්‍යාස දෙකක ආකලනය හා න්‍යාස කිහිපයක ආකලනය සම්බන්ධ අපි සාමාන්‍යයෙන් දන්න නියම තොරනේ. විඝටනය න්‍යාදේශ බව, විඝටනය, සංගඨනය බව කියන තුනම ගැන කතා කරලා. හරිද? දැන් දරුවෝ මෙතනින් එහාට තව නියම දෙකක් තියෙනවා. කියන්නේ මේ ලක්ෂණ දෙකක් ගැන කතා කරන්න තියෙනවා. ඒ පෙරළුම් න්‍යාසවල ලක්ෂණ ටික. පෙරළුම න්‍යාසයක ලක්ෂණ ටික කතා කරන්න තියෙනවා. සහ ප්‍රතිලෝම න්‍යාසයක ලක්ෂණ. හරිද? දැන් ප්‍රතිලෝම න්‍යාස අපි කිව්වේ නෑනේ. ඒ නිසා පෙරළුම් න්‍යාසයක ලක්ෂණ කියලා ඉවර කරලා ප්‍රතිලෝම න්‍යාසය ගැන කතා කරලා පස්සේ ලක්ෂණ කියමු ඈ. හරි ලියා ගන්න මාතෘකාව. න්‍යාසයක පෙරළුම සම්බන්ධ ලක්ෂණ. න්‍යාසයක පෙරළුම සම්බන්ධ ලක්ෂණ. න්‍යාසයක පෙරළුම සම්බන්ධ ලක්ෂණ. හරි. අංක 1. අන්න එයාලා කියනවා මේ බලන්න. න්‍යාසයක පෙරළුම ගන්න. ඒ ට්‍රාන්ස්ෆෝම් එක. මොකද්ද මේ දරුවෝ ට්‍රාන්ස්ෆෝම් එක කියන්නේ? පෙරළුම. මොකද්ද මේ කියන්නේ? පේලිය තීරුවක් බවට ගේන්න. මේ න්‍යාසයක මේ පැත්තට ඉන්න පේලිය තීරුවක් ගන්න. පළවෙනි පේලිය පළවෙනි තීරුව, දෙවෙනි පේලිය දෙවෙනි තීරුව, තුන්වෙනි පේලිය තුන්වෙනි තීරුව. නිකන් කිව්වොත් මෙහෙම ඔහොම න්‍යාසයක් තියෙනවා. පේලි. හරිද? මේක පෙරළුම ගන්න. එහෙනම් මොකද කරන්නේ? ඔය පළවෙනි පේලිය පළවෙනි තීරුවට ගෙනාවා. මේ දෙවෙනි පේලිය දෙවෙනි තීරුවට ගෙනාවා. තුන්වෙනි පේලිය තුන්වෙනි තීරුවට ගෙනාවා. එච්චරයි. පෙරළුම් න්‍යාසය. ඒ කියන්නේ පේලි සහ තීරු අතුරු මාරු කර ගන්නවා. හරි. එහෙනම් මේ බලන්නකෝ ඒ කියන එක්කෙනාගේ පෙරළුම ඒ ට්‍රාන්ස්ෆෝම් එක අන්න සමානයි ඒට. අර මොකද්ද සංඛ්‍යා පාඩමේ කියලා දුන්නේ. මේ සංකීර්ණ සංඛ්‍යාවක් z නම් එයාගේ ප්‍රතිබද්ධය සමානයි කාටද? z. ඒ වගේ
ඒගේ පෙරළුම ඒගේ ට්‍රාන්ස්ෆෝර්ම් එකේ ට්‍රාන්ස්ෆෝර්ම් එක ඒට සමානයි. තියාගන්න මේ මේවා ආය ඕනෑම න්‍යාසයක් ඈ ගණය මොකක් වුණ ප්‍රශ්නයක් නැහැ. සමහරවිට වෙන්න ඕනෙත් නැහැ. ඒගේ ට්‍රාන්ස්ෆෝර්ම් එකේ ට්‍රාන්ස්ෆෝර්ම් එක සමානයි AB අංක 1. ඔකේ ගණන් තියෙනවා පස්සේ හදන්න බෑ නේ. අග්ගලක් මේ හැම එකකටම උදාහරණයක් හදාගන්න එහෙනම්. ඉන්නෝ මේ ඉවරක් දාන්න එන වෙගම්. උදාහරණ 1. හරි. A 2 3 1 5 ඍණ 1 බිංදුව. 2 වැඩි කිරීම 3. අග්ගල හොයන්න මේ උත්තරේ. ඔන්න න්‍යාසය. හරිද? ඒකේ ට්‍රාන්ස්ෆෝර්ම් එක මොකක්ද කරන්නේ? දැන් තීරු පේන තීරු මාරු වෙන්න බෑ නේද? මේ පේලිය මේ තීරුවට 2 3 1 මේ පේලිය මේ තීරුවට 5 ඍණ 1 බිංදුව. එහෙනම් පේලි 3යි තීර 2යි. හරි. ඒ ට්‍රාන්ස්ෆෝර්ම් එකේ ට්‍රාන්ස්ෆෝර්ම් එක ගන්න. එහෙනම් ආයෙත් එහෙමනේ පේලිය තීරුවට 2 5 3 ඍණ 1 1 බිංදුව අන්න. එතකොට පේලි 2යි තීර 3යි. ඉතින් ඇත්තට මේ කවුද? ඒ ඔන්න ඔප්පු වුණා. ඒකේ ට්‍රාන්ස්ෆෝර්ම් එක නැවත ඒට සමානයි. එතන මේ කියලා ලියන්නේ අංක 1 ලක්ෂණ. මෙව්වා විභාග ගණන් හදන්න ඕන වෙනම ඈ. දර ඕව දාලා දෙන්න මම මේකයි පාරක් කරන්නේ ඈ. 2 කේවතාවක් A මෙයාගේ ට්‍රාන්ස්ෆෝර්ම් එක සමානලු කේවතාවක් A ගේ ට්‍රාන්ස්ෆෝර්ම් එක B. ඔයාලා උඩ ලියන්න අංක 2 සිම්පල් k අනු ඕනෑම තාත්වික සංඛ්‍යාවක් නම් කියලා කමාවක් දාලා පහලින් ලියන්න. කේවතාවක් A කියන න්‍යාසය k ගෙන් වැඩි කරලා එයාගේ ට්‍රාන්ස්ෆෝර්ම් එක ගන්න. පෙරළුම ගන්න. ඒකම සමානයි A ගේ ට්‍රාන්ස්ෆෝර්ම් එක k ගෙන් වැඩි කරත් ඈ. මේ කියන්නේ ඒකයි. මම දැන් මේවට උදාහරණ විදිහට යන්න. ඒතර වැඩි ලේසි. 2 ඍණ 1 3 1 හරි. හොයන්නකෝ 2යි b කියන එක කෙනා. ඊට පස්සේ හොයන්නකෝ 2යි b ගේ ට්‍රාන්ස්ෆෝර්ම් එක. හරිද? ඊට පස්සේ හොයන්නකෝ b ගේ ට්‍රාන්ස්ෆෝර්ම් එක. ඊට පස්සේ හොයන්න දෙවතාවක් b ට්‍රාන්ස්ෆෝර්ම් එක. 2යි b කියන්නේ මොකද්ද? මේ න්‍යාසය දෙකෙන් වැඩි කරන්න. 4යි 6යි ඍණ 2යි 2යි. 2 වැඩි කිරීම 2. 2 වැඩි කිරීම 2. දැන් මේකේ ට්‍රාන්ස්ෆෝර්ම් එක ගන්න. 2 වැඩි කිරීම තමයි එන්නේ 4 6 ඍණ 2 2යි. හරි. b ගේ ට්‍රාන්ස්ෆෝර්ම් එක ගන්න. 2 වැඩි කිරීම 2. එතකොට 2 3 ඍණ හරි. ඒක දෙකෙන් වැඩි කරන්න. එහෙනම් 4 ඍණ 2 6 2. ඔය වැඩේ ගොඩ. ඒ කියන්නේ 2යි b එයාගේ ට්‍රාන්ස්ෆෝර්ම් එක සමානයි දෙවතාවක් b ගේ ට්‍රාන්ස්ෆෝර්ම් එක. මේවට ඔය ටියුට් එකේ තුන්වෙනි අභ්‍යාසය හෝ දෙවෙනි අභ්‍යාසයේ හොඳට උදාහරණ තියෙනවා. දරුවෝ මේ අභ්‍යාස තුනම කරන්න බෑ නෑ. අභ්‍යාස තුනයි තියෙන්නේ ටියුට් එකේ. ඒ තුන කරලා දාන්න. මේ විභාග ගන්න ලේසි හදනවා නම් මේ ගාන ගිහින්. තුන්වෙනි එක තුන්වෙනි ලක්ෂණය A ධන B. A ධන B ගේ ට්‍රාන්ස්ෆෝර්ම් එක නේ. න්‍යාස දෙකක් තියෙනවා A හා B. A දෙන්නගේ IK ට්‍රාන්ස්ෆෝර්ම් එක පෙරළුම සමානයි කාටද? A ගේ ට්‍රාන්ස්ෆෝර්ම් එක ධන B ගේ ට්‍රාන්ස්ෆෝර්ම් එක. ඒ කියන්නේ න්‍යාස දෙකක් එකතු කරලා පෙරළුම ගත්තත් එකයි. එම න්‍යාස දෙකේ පෙරළුම් වල එකතු ගත්තත් එකයි ඈ. ඒ කියන්නේ ඒ ගැන. මේ න්‍යාස දෙකක එකතුවේ පෙරළුම ගත්තත් එකයි. න්‍යාස දෙකක පෙරළුම් වල එකතු ගත්තත් ඒකමයි. මෙව්වා එහෙම්ම ගණන් වල දාන්න වඩා හම්බ වෙනවා ඈ. හරි ඔපුවාලි කොනේ උදාහරණ ගන්න දුන්නොත්
ඉක්මනට කරන්න. A ධන B 3.1 3 වැඩි කිරීම 1 ධන ඍණ 2 2 1 3 වැඩි කිරීම 1 එහෙනම් සුළු කිරීම 1යි 2යි 2යි 3 වැඩි කිරීම 1 A ධන B ගේ ට්‍රාන්ස්ෆෝර්ම් එක පෙරළුම පේලිය තීරුවට හරි A ගේ ට්‍රාන්ස්ෆෝර්ම් එක පේලිය තීරුවට එක වැඩි කිරීම 3යි B ගේ ට්‍රාන්ස්ෆෝර්ම් එක පේලිය තීරුවට එක වැඩි කිරීම 3යි දැන් ට්‍රාන්ස්ෆෝර්ම් දෙකේ එකතුව පෙරළුම් දෙකේ එකතුව 3.1 එක වැඩි කිරීම 3 ඍණ 2 2 1 එක වැඩි කිරීම 3 1යි 2යි 1යි එක වැඩි කිරීම අනොක් වෙනවා A ධන B ගේ ට්‍රාන්ස්ෆෝර්ම් එක සමානයි A ට්‍රාන්ස්ෆෝර්ම් ධන B ට්‍රාන්ස්ෆෝර්ම් A ධන B ගේ පෙරළුම සමානයි A ගේ පෙරළුම ධන B ගේ පෙරළුම හරි න්‍යාස දෙකක ගුණිතය ගන්නවා AB හරිද එයාගේ ට්‍රාන්ස්ෆෝර්ම් එක ගන්නවා ඔන්න න්‍යාස දෙකක ගුණිතයේ ට්‍රාන්ස්ෆෝර්ම් එක ගන්නවා ඒකෙන් ඒක සමානයිලු කොහොමද B ගේ ට්‍රාන්ස්ෆෝර්ම් එක වැඩි කිරීම A ගේ ට්‍රාන්ස්ෆෝර්ම් එක දැන් පටල ගන්න එපා ඕන කියෝදේ මොකද A කතිර B අසමානයිනේ B කතිරේට මෙච්චරාට කියුවේ නේද න්‍යාස දෙකක ගුණිතය ගන්නකොට ඒක සමාන වෙන්නේ නැහැ කිව්වනේ න්‍යාදේශ වෙන්නේ නැහැ කිව්වනේ හැබැයි මෙතන මොකද්ද වෙලා තියෙන්නේ A න්‍යාසය B ගෙන් වැඩි කරලා අපි ට්‍රාන්ස්ෆෝර්ම් එක ගන්නවා ඒකම සමානයි කාටද B ගේ ට්‍රාන්ස්ෆෝර්ම් එක වැඩි කිරීමේ ට්‍රාන්ස්ෆෝර්ම් ඒ කියන්නේ මෙතන ඉන්න දෙන්නගේ න්‍යාදේශයේ ට්‍රාන්ස්ෆෝර්ම් වල පෙරළුම් වලට සමාන නේ ඔන්න මතක ගන්න බෑ B යා දැන් නැත්තම් ආකල්පයක් ඔරුවට යයි ආකල්පයක් මොකද මේ අර වරහන් ඉවත් කරා වගේ කියලා නේ දැන් මෙහෙමනේ බලන්න මේ 11 හතරේ x වැඩි කිරීම y ගේ දෙවිවල කිව්වොත් අරුත් මිහාගේ x ගේ වර්ගය වැඩි කිරීම y ගේ වර්ගය මේ කියන්නේ අය පටල ගන්න එපා A කතිර B A වැඩි කිරීම B කියලා න්‍යාසය එයාගේ ට්‍රාන්ස්ෆෝර්ම් එක සමාන වෙන්නේ මෙතන මාරු වෙලා පෙරළුම් වල උතේට හරි නගා මේ උත්තර හොයන්න බෑ ඔප්පු ගන්න සමාන කියලා බලන්න A කතිර B 2 3 එක වැඩි කිරීම 2 වැඩි කිරීම 2 1 3 2 2 වැඩි කිරීම 2 හරි තීරුයි පෙළි සමානයි පල්ලේ කෙනාගේ තීරු බාර 2යි දෙවෙනි කෙනාගේ පෙළි බාර 2යි සමාන නැහැ ගුණ කරන්න පුළුවන් එහෙනම් දෙවෙනි කෙනා එක වැඩි කිරීම 2 අවයව 2යි හම්බ වෙනවා දෙවරක් 2 4යි තුන්වරක් 3 9යි 13යි දෙවරක් 2 4යි තුන්වරක් 3 9යි 9යි 4යි 13යි හරි ඊට පස්සේ ආයෙත් එමය දෙවරක් 2 දෙවරක් 1 2යි තුන්වරක් 2 6යි 7යි හරි එහෙනම් A තිත B A සහ B වැඩි කරලා ට්‍රාන්ස්ෆෝර්ම් එක 13 7 ඒ කියන්නේ 2 වැඩි කිරීම 1යි හරි දැන් හොයනවා අපි B ගේ ට්‍රාන්ස්ෆෝර්ම් එක එතකොට 2 1 3 2 2 වැඩි කිරීම 2 න්‍යාසයක් ඊට පස්සේ අපි හොයනවා A ගේ ට්‍රාන්ස්ෆෝර්ම් එක ඒකේ ට්‍රාන්ස්ෆෝර්ම් එක කියන්නේ 2 3 පහළට එන්නේ එතකොට 2 වැඩි කිරීම 1යි අන්න දැන් B ගේ මාරු කරලා වැඩි කරන්නේ ඉස්සලා වැඩි AB දැන් වැඩි කරන්නේ මාරු කරලා පෙරළුම් එක හරිද එහෙනම් B ට්‍රාන්ස්ෆෝර්ම් වැඩි කිරීම A ට්‍රාන්ස්ෆෝර්ම් B ගේ ට්‍රාන්ස්ෆෝර්ම් එක කියලා කියන්නේ 2 3 1 2 දෙකේ 2 වැඩි කිරීම 2 3 දෙකේ දැන් ඔයාලට මේක දැක්කම තේරෙනවා මේ වැඩේ අපි කරේ කියලා දැන් මම මේ උදාහරණයක් කෙරුවොත් ඒ හින්දා දැන් මම ඉස්සලා කිව්වා ගුණතේ න්‍යායශ නැහැ කියලා. දැන් මේ ගුණ කරන්නේ මාරු කරලා. එහෙම නැත්නම් මේ ගුණ ගන්න බෑ ඔයාලට. දැන් බලන්න මේක පැත්ත මාරු වෙච්ච නිසා ප්‍රතිවර්ත වෙච්ච නිසා මෙයාගේ තීරු ගන්නයි මෙයාගේ ප්‍රේටි ගන්නයි සමාන නැහැ. නැත්නම් වැඩි ගන්න හම්බෙන්නේ නැහැ. හරිද? අයනම් අන්තිම උත්තරය මොකද්ද?
දෙවරක් දෙක හතරයි තුන මේ ලැබෙන එක්කිනාගේ ගණය මොකද්ද? ලැබෙන එක්කිනාගේ ගණය සර් ඔතන මේ 13යි 8යි නෙමෙයි. කොහෙද? ඔතන 13 8 ඔව්. ඔව් හරි. හරි. එහෙනම් ලැබෙන එක්කිනා 2යි 1යි ඈ. තේවි 2යි මෙයාගේ තීවි 1යි. නිසා දෙකේ එකක් හම්බෙන්නේ. එතකොට දෙවරක් දෙක 4යි 3 වර 3 9යි. ඒ කියන්නේ 13යි. තේවි 2යි තීවි 1යි ඈ. හරි. මෙයාත් එහෙමයි. 1 වර 2 2යි 6යි 8යි. අන්න වැඩි. එහෙනම් අපි කියනවා A B ගේ ट्रांसफॉर्म එක සමානයි B ट्रांसफॉर्म වතාවක් ගේ ट्रांसफॉर्म. අර ලක්ෂණේ හරි. ඔය ප්‍රමේයන් කියලා කියනවා ඉතින් ඈ. එහෙම කියන්න ඕනේ නැහැ ඉතින්. සාමාන්‍යයෙන් ඔය ප්‍රමේයන් කියලා ගන්නවා ඔයාලා. A කියන න්‍යාසය කුටික සම්මත කෙනේ. එයාගේ කුටික සම්මත නේද? ඒ කියන්නේ සමමිතික න්‍යාසයක් කුටික සම්මත වෙන්න ඕන. තරකේ මොකද්ද? A කියන න්‍යාසය. එයාම එයාගේ පෙරළුමේ ඍණාංගයට සමාන වෙන්න ඕනේ. ඒතර විභාගය අහන්නේ අනිත් පැත්තට ඕක ඈ. මෙම න්‍යාසය කුටික සම්මිතික වේද කියලා අහනවා. එහෙනම් ඔයාලා මේක ඔප්පු ගන්න ඕනේ. දීලා තියෙන න්‍යාසය එයාගේ පෙරළුමේ ඍණාංගයට සමාන වෙනවා නම් අන්න ඒක කුටික සම්මිතික වේ ඈ. දැනුත් මේ ඒ වාක්‍යය තමයි කියන්න හදන්නේ. මේ පස්වෙනි ලක්ෂණෙන් කියන්න හදන්නේ ඒ වගේම කතාවක් තමයි. හරිද? මොකද්ද? A කියලා න්‍යාසයක් තියෙනවා. එයාගේ පෙරළුම එක වැඩි කරනවා. A කියන න්‍යාසය එයාගේම පෙරළුමත් එක්ක වැඩි කරනවා. ආයෙත් ඒගේ පෙරළුම ඒත් එක්කම වැඩි කරනවා. ඒගේ පෙරළුම ඒත් එක්කම වැඩි කරනවා. මේ දෙන්නගේ උත්තර දෙක i ට සමාන නම් i ට සමාන නම් අන්න අපි කියනවා b නම් අපි කියනවා නමක් මෙයාට a අනු ප්‍රලම්බ න්‍යාසයකි. ප්‍රලම්බ න්‍යාසයකි. ඔය න්‍යාස වර්ගයක් ඉතින් ඈ. හරි. ඔක නෑ කියලා තමයි කියන්නේ සිලබස් එකේ එන්නේ. අපි දන්නේ නෑනේ. නිකන් ලියලා තියාගන්න. මොකක්ද කිව්වේ? A කියන න්‍යාසයේ පෙරළුම ඒත් එක්කම වැඩි කරනවා. නැත්තම් පෙරළුමයි ඒ වැඩි කරනවා. මේ න්‍යාදේශ කතාවනේ මේ කියන්නේ. A කියන න්‍යාසයයි පෙරළුමයි වැඩි කරපුවාම ඒක ඒකක න්‍යාසය සමාන. A කියන න්‍යාසයයි පෙරළුමයි වැඩි කරපුවාම ඒක ඒකක න්‍යාසයට සමාන නම් කැපිටල් A කියන්නේ ප්‍රලම්බ න්‍යාසයක් ඈ. ප්‍රලම්බ න්‍යාසයක්. මේක ටිකක් අරගෙන තියාගන්න ඈ. ප්‍රලම්බ න්‍යාසයක්. ප්‍රලම්බ න්‍යාසයක්. හරි. ඔන්න ලක්ෂණ පහයි බලන්න. ඒක උදාහරණ ඕනේ. ඔකේ ගණන් ඇති ඈ. ඔය උට් එකේ අභ්‍යාසවල අන්තිම හරියේ ගණන් ඇති හදලා පෙන්නන්න විතරයි. දැන් යන්නර ඉදිරි දෙන්න. අඟ 9 නේ. ඉදිරි දෙන්නේ ප්‍රතිලෝම න්‍යාසය. හරි. එදා ඉදිරි දෙන්න යන්න ඈ. ප්‍රතිලෝම න්‍යාසය එතෙන් යන්න. හරි. ලියන්න ගිහිල්ලා කැපිටල් A හා B යනු න්‍යාස දෙකක් නම් කැපිටල් A හා B යනු න්‍යාස දෙකක් නම් A වැඩි කිරීම B සමානයි B වැඩි කිරීම A. දැන් මේක වෙනවද මල්ලීෂා? නෑ දැන් මෙච්චරලා කිව්වේ ඒක නේද? න්‍යාස දෙකක ගුණිතය න්‍යාදේශ වෙන්නේ නෑ. හරිනේ? හැබැයි මේක වැඩි කරන්න පුළුවන් වෙනවා සම චතුරස්‍ර න්‍යාසවල. හැබැයි සමාන වෙනවද? නෑ සමාන වෙන්නේ නෑ. හරිද? දැන් කියනවා A වැඩි කිරීම B සමානයි B වැඩි කිරීම A සමානයි I නම් මේ මොකද්ද මේ කියන්නේ? A ගුණිතය B නැත්නම් B ගුණිතය A. ඒ කියන්නේ ගුණිතය සම න්‍යාදේශ වෙලා සමාන කරන්න පුළුවන් නම්. ඒ හේතුව මේ දෙන්නගෙන්ම හම්බ වෙන්නේ I නම්. I කියන්නේ මොකද්ද? ඒකක න්‍යාසය. එහෙනම් දැන් ආයෙත් කරනවා. එහෙනම් මේක බලංගු වෙන්නේ මොන න්‍යාස වලටද? A වැඩි කිරීම B සහ B වැඩි කිරීම A. ඔය දෙන්න සමාන වෙන්නේ හේතුව මේ දෙන්නගෙන් එක එක්කෙනා කාට සමාන වෙන්නේ I. ඒකක න්‍යාසයට. නම් A අනු
B ही प्रतिलोम न्यासය හෝ A අනු B ही प्रतिलोम न्यासය හෝ B අනු A ही प्रतिलोम न्यासය ලෙස හඳුන්වයි. B අනු A ही प्रतिलोम न्यासය ලෙස හඳුන්වයි. මෙහෙම ගුණිතයක් සමාන කරන්න පුළුවන් නම් I කියන ඒකක න්‍යාසයට A ගේ B කියන්නේ ප්‍රතිලෝමය. එක්ක B ගේ A කියන්නේ ප්‍රතිලෝමය. A ගේ B කියන්නේ ප්‍රතිලෝමය. නැත්නම් B ගේ A කියන්නේ ප්‍රතිලෝමය. ඔය දෙකේ ඕනයක් ඈ. B අනු A හි ප්‍රතිලෝම න්‍යාසය හෝ A අනු B හි ප්‍රතිලෝම න්‍යාසය ලෙස හඳුන්වයි. එවිට B capital B යනු A හි ප්‍රතිලෝම න්‍යාසය නම් එවිට capital B යනු A හි ප්‍රතිලෝම න්‍යාසය නම් එහෙම ලියන්න. B යනු A හි ප්‍රතිලෝමය කිව්වේ. ඒ කියන්නේ දෙයක රුමේ B කියන එකේනා සමානයි කාටද? එකයට A. දැන් ආයෙත් අහන්න එපා න්‍යාස බෙදන්න බෑ කියවනේ යකෝ කියලා. දැන් මේ න්‍යාස නෙවෙයි තියෙන්නේ උඩ එක තියෙන්නේ. හරිද? මොකක්ද කිව්වේ? B යනු A හි ප්‍රතිලෝමය. කියන්නේ ඉන්වර්ස් එකනේ. ප්‍රතිලෝම ඉන්වර්ස්. එහෙනම් මට මෙයාව ලිය හැකි A ඉන්වර්ස්. හරිද? B යනු A හි ප්‍රතිලෝම න්‍යාසය නම් B සමානයි එකයට A සමානයි A ඉන්වර්ස් ලෙස එය සංකේතවත් කළ විට B සමානයි එකයට A එහෙම නැත්නම් A ඉන්වර්ස් නේ ලෙස එය සංකේතවත් කළ විට ලෙස එය සංකේතවත් කළ විට ලෙස එය සංකේතවත් කළ විට අන්න මට ලිය හැකි මොකද්ද A ඩොට් දැන් B කියන්නේ කවුද මම මේක ලියන්නේ B කියන්නේ කවුද A ඉන්වර්ස් නේ A ඉන්වර්ස් අනිත් පැත්තට A ඉන්වර්ස් ඩොට් A සමානයි කාටද I වන පරිද්දෙන් ප්‍රතිලෝම න්‍යාසයක සම්බන්ධය ප්‍රකාශ කළ හැක. කියන්නේ ප්‍රතිලෝම න්‍යාසයක් පවතිනවා නම් මෙන්න මේ සම්බන්ධය තෘප්ත වෙන්න ඕනේ. හරි. එම නිසා මෙම සම්බන්ධය භාවිතා කර යම් න්‍යාසයක ප්‍රතිලෝම න්‍යාසය සෙවිය හැක. මෙම සම්බන්ධය භාවිතා කර යම් න්‍යාසයක ප්‍රතිලෝම න්‍යාසය සෙවිය හැක. එහිදී ප්‍රතිලෝම න්‍යාසයක් පැවතීමට නම් මේක ලියන්නකෝ ඈ. A කියන න්‍යාසය කිසි වෙලාවක බිඳුව වෙන්න බෑ. ඇයි මෙහෙම කියන්නේ? වෙන්න බෑනේ නේද? දැන් A ඉන්වර්ස් කියන්නේම කවුද? ඒ කියන්නේ A. ඉතින් එයා බිඳුව මේ ගන්න පවතින්නේ නෑනේ. හරිද? එහිදී ප්‍රතිලෝම න්‍යාසයක් පැවතීමට එය සමානයි බිඳුව විය යුතුයි. හරි. ඔව් තව ක්‍රමයක් තියෙනවා මේ න්‍යාසය මේ ප්‍රතිලෝම න්‍යාසය හොයන තව ක්‍රමයක් කියලා දෙන්න කියනවා. ඒ නිසා උතන ඉඳ තියාගන්න. දැන් අර අගට ගියා අපි ගණන් හදුවනේ නෝට් ලිව්වනේ. එතෙන්ද ගිහිල්ලා අපි ගානක් හදලා ආයෙ පාරක් එමු ඈ. දැන් උතන ලියන්න බෑ මේ ගාන ඈ. තව ක්‍රමයක් තියෙනවා ඉන්වර්ස් එක හොයන්න. ඒක උතන ඒ ක්‍රමයේ උතන ලියන්න ඉඳ තියාගන්න. අපි ගානක් හදන්න යනවා එහාට නේ. capital A 2.11 දෙක වැඩි කිරීම 2. මට මෙයාගේ ඉන්වර්ස් එක ඕනේ. හරිද? ලියන්න මේ ගාන ඉක්මනට උදාහරණයක් කර. දරුවෝ විභාගයේ අන්තිම හරිය උත්තරය දෙන්න ඔයාලට ඈ. හරිද? පොඩ්ඩක් අර ඉන්ලයින් කතාවක් කියනවා. ඊට පස්සේ කරලා තියාගන්න. හරි. කැපිටල් A න්‍යාසය සමානයි 2.11. 2 වැඩි කිරීම 2. ගානේ. නම් A ඉන්වර්ස් නම් A ඉන්වර්ස් සොයන්න. ඒ කියන්නේ A ගේ ප්‍රතිලෝමය සොයන්න. හරිද? බලා ගන්න ක්‍රමයක් ඈ. දැන් මම උපකල්පනය කරනවා A ඉන්වර්ස් කියන එක නා B කියලා. මෙහෙම ලියන්න ඕනේ නෙමෙයි නිකන් කරන්නේ ඈ. හරිද? හා. දැන් කියපු තරකේ මොකද්ද? A වැඩි කිරීම. එම නිසා A වැඩි කිරීම B සමානයි කාට වෙනවද නේද? I විය යුතුයි. දැන් අපි ඒක කිව්වා ඉතින්ලා. මොකද? න්‍යාසයක් සහ ප්‍රතිලෝමයේ ගුණ උනහනේ. සරල කතාව මෙච්චරම දරුවෝ ඔය ඔන්න ඕකනේ ඔය කියන්නේ. ඇයි මෙයයි කැපුණා බෙදන්න බෑ. කැපුණා හා සමානයි. ඉතින් උත්තර එක හම්බෙන්න බෑ. එක කියලා I න්‍යාසෙ. හරිද? ඕකනේ ඔය කියන්නේ. එහෙනම් ගත්තයි සම්බන්ධ. A වැඩි කිරීම B සමානයි I. එහෙම වෙන්නේ B කියන එක නා A ගේ ඉන්වර්ස් නම්.
හරිද? දැන් මම කරන්නේ මේ ඒට අනුරූපයක් කියලා ලියනවා. කවුද? 2.11. හරි. එතකොට 2 වැඩි කිරීම 2. i කියන්නේ කවුද? මෙයාට ගණය සමාන වෙන්න ඕනේ නේද? ඔව්. අයියේ ගුණ කරන්න. දැන් ඉස්සෙල්ලාම කිව්වානේ දෙන්නෙක් වැඩි වෙලා න්‍යාදේශ වෙන්න බෑ කියලා කිව්වනේ. දැන් අපි න්‍යාදේශ කරනවනේ. එහෙනම් මේ කතා කරන්නේ මොන න්‍යාසවලටද? සම චතුරස්‍ර න්‍යාස. න්‍යාසවල. ඉතින් i කියන එක කියන ඒක න්‍යාසයක් නම් හරිද? එයාගේ ගණය අනිවාර්යෙන් මොනව වෙන්නේ නැද්ද? 2 2 වෙන්න ඕනේ. මොකද මෙයාගේ බලය 2 2 කියන ගණේ. වෙනවා කියන්න බෑ ඒතකොට ඈ. හරි. දැන් එහෙනම් එහෙම ගන්න මේ බලන්නකෝ. දැන් මට කියන්න මම ගාන කියන්නේ ඔයාලට මොනවද? ඒ කියන එක්කෙනාගේ ඉන්වර්ස් ගන්න කියලානේ. මම මේ b කියලා නිකන් ගත්තේ. හරිද? ඉතින් එහෙනම් කවුරු රවිදු b මොන වගේ වෙන්නද? ගණය 2 දෙකේ දෙක වෙන්න ඕනේ. i කියන්නේ අපි දැන් දන්නවා 1 වෙන. හරි. ඔච්චරයි හදා. දැන් b නේ යන්නේ. මාකුළු දානවා. a b c d. දැන් අර කලින් ගානක් කෙනෙකුවා නේ. සමගාමී සමීකරණ හදලා මම සිම්පල් ලේබිලිටි හෙව්ව නේද? දැන් ඔය කියන හොයන්න ඔච්චර තියෙන්නේ. එහෙනම් මේ දෙන්න වැඩි කරලා දැන් මෙච්චර හැල්ලක් නොකිය ඔයාට ඕනේ නම් එකපාර මෙයාවතාවක් ඉන්වර්ස් දාලා මේක මේ වගේ අකුරු වලින් හඳුන්වලා සමගාමී සමීකරණ හදලා හොයන්න. ආ මෙච්චර තරහක් යන්නේ මම මේ හදව ඉස්සලාම ගන්න. ඒ නිසා මේ තේරුම් ගන්න කිව්වේ. හරිද? දැන් වැඩි කරනවා. ලැබෙන එක්කෙනාගේ ගණයක් 2 2 සමානයි 1.1 2 2. හරි. මේ පෙළිය මේ තීරුව දෙවතාවක් a 2යි බිඳුවතාවක් c බිඳුවේ අයින් වුණා. හරි. දෙවතාවක් b 2යි b බිඳුවතාවක් d අයින් වුණා. හරි. එක් වතාවක් a i c හරි. එක් වතාවක් b දන්න d. බැරි කොට. දැන් සමගාමී සමීකරණ කොටන්නේ මට ලියන්න නෑ. ඔයාලා මෙහෙන් හදන්න. කෙලින්ම 2යි a සමානයි 1යි. ඒ කියන්නේ a සමානයි භාගයයි. 2යි b සමානයි බිඳුවයි. ඒ කියන්නේ b සමානයි බිඳුවයි. ඔන්න a අවයව දෙක හරියි. a දන c සමානයි බිඳුවයි. a දන c සමානයි බිඳුවයි. දැන් ඒ භාගයයි. c සමානයි ඉන්න භාගයයි. හරි. ඊට පස්සේ b දන්න d සමානයි 1යි. ඊට පස්සේ b කියලා කියන්නේ බිඳුවයිනේ. එහෙනම් d සමානයි. එම නිසා a ඉන්වර්ස් එක්කෙනා තමයි මේ ගත්තේ. යා 2 වැඩි කිරීම 2 ගණේ න්‍යාසයක්. a කියලා කියන්නේ භාගයයි b බිඳුවයි c කියන්නේ ඍණ භාගයයි d උනුතයි. ඕක තමයි ඔය ගාන හදන අපේ සරලම ක්‍රමය. සර් D වල උත්තරේ 1යි නේද? ඔව් b බිඳුවයි b එකයි නේ. b කියන එක බිඳුව නිසා එතන තියෙන්නේ b ධන d සමාන 1යි b බිඳුවයි d සමාන 1යි කියන්නේ. සෝරි. අරගන්නකො. දැන් දරුවෝ මේ මෑතක අවුරුදු කිහිපේ එක මෑතක අවුරුදු දෙකේ විතර වගේ එයාලා ඉන්වර්ස් එක අහන්න නැතිව එයාලා කියනවා ඉන්වර්ස් එකක් නොපවතින බව. ගානේ ඉන්වර්ස් කොහරි අහනවා හරිද කියන්නේ. ගානේ එක තැනක ප්‍රතිලෝම න්‍යාසය හොයලා අහනවා. හැබැයි මුලින්ම අහනවා මෙන්න මේ න්‍යාසයේ ඉන්වර්ස් එක ප්‍රතිලෝමයේ නොපවතින බව පෙන්වන්න කියලා. මෙන්න මේ න්‍යාසයේ ප්‍රතිලෝම න්‍යාසය නොපවතින බව පෙන්වන්න කියලා අහනවා. ඔය මොකද කියන්නේ? හරිද? මම ඉස්සෙල්ලා කිව්වා කැපිටල් A කියන න්‍යාසය බිඳුව වුණොත් මෙයා පවතිනවද? ඉන්වර්ස් එක කැපිටල් A කියන න්‍යාසය බිඳුව වුණොත් ඒ කියන්නේ A පවතින විදියක් නැහැ. ඒ කියන්නේ ඉන්වර්ස් පවතින්නේ නැහැ. ඒ කියන්නේ එහෙම අවස්ථා එන්න පුළුවන් කියලා කියන්නේ. එහෙම අවස්ථා ආ හැකි. හරි. දැන් බලන්න ඔයා. තව උදාහරණයක් දෙන්නකො අතර එක. අපි ඒක කොහොමද කියන්නේ? අපි උත්තරේ ගොඩනගන විදිය කියන බෑ. තව නේස්කලා කියලා දෙනවා. දැන් ඒතර මේකත් අරන් ඉන්න බෑ. හරි. උදාහරණ දෙක. ඉන්වර්ස් එකක් නොපවතින බව ඔප්පු කරන්න යන්නේ. හරි. b සමානයි 2 2 බිඳුව බිඳුව. හරි. ඒකම ගන්නවා. හරි. දැන් මම කියනවා නම් b ඉන්වර්ස්
B inverse නොපවතින බව පෙන්වන්න. B සමානයි මේක නම් B inverse B හි ප්‍රතිලෝම න්‍යාසය නොපවතින බව පෙන්වන්න. නොපවතින බව පෙන්වන්න. දැන් එකපාර මම ගන්න හදන්නේ. දැන් අර මම තර්ක කරගෙන ඉලියෙන්නේ නැහැ එකපාර. ඉතින්ලා මම ගානක් හදලා පෙන්නුවා ඔයාලට. අපි හිතන්න ඕනෑ විදිහ පළවෙනි ගානේ හදලාම ලියලා පෙන්නුවා දරුවෝ. දැන් ආයේ මම ඉහා ලියන්නේ නැහැ එකපාර ලියන්නේ නැහැ. හරිද? එහෙනම් B කියන න්‍යාසය B ගේ ඉන්වර්ස් එකත් එක්ක වැඩි වුණාම I ට සමාන වෙන්න ඕනේ. හරිද? බැරි. අපි ගන්න තරකේ යවගනේ. ආයේ මම මෙයා වෙන අකුරක් ගන්න කියන්නේ නැහැ උඹ දැන් ඈ. හරි මම B ලියනවා. B කියන්නේ 2 2 1 1 2 2. ඉතින් මෙයාත් එක වැඩි කරලා I හම්බෙන්න ඕන නම් ඔය ඔක්කොමලා 2 2 න්‍යාසයක් එන්න ඕනේ. හරි. මෙයාට දැන් අකුරු. simple x y a නිදි වෙනස් කරන්න පුළුවන් ඕන තරම් අපිට. හරි. දැන් වැඩි කරමු. මේ වැඩි කරපුවම හම්බෙන්නේ 2 2 න්‍යාසයක්. 1.1 හරි මෙයයි 2x මෙයයි ධන 2a ඉවරයි. ඔන්න දැන් b න්‍යාසයක් තියෙනවා. එයාගේ ප්‍රතිලෝමය ඉන්න පද නොපවත්තීද කියලා හෙව්වේ. එතකොට ඉව කරන්න ඉස්සෙල්ලා කරන්න දන්නේ නැහැ. මම දන්න දේ ලිව්වා. මොකක්ද දන්න දේ? න්‍යාසයයි එයාගේම ප්‍රතිලෝමයයි වැඩි වෙනොත් අනිවාර්යෙන් අයිට සම අපි තරකිච්චරනේ. ප්‍රතිලෝම න්‍යාසයක් පැවතෙන්න ඕනේ නම් එයාගේ උත්තරේ බිඳු වෙන්න බෑ එක තරකියක්. සහ න්‍යාසයයි ප්‍රතිලෝමයයි වැඩි වුණාම එක ප්‍රතිලෝමයයි න්‍යාසයයි වැඩිවුණාම අයිට සමානයි. මේ ලිව්වේ එක අපි. හරි. දැන් මම අර ප්‍රතිලෝමය තියනවා කියලා හිතාගත්තා. නෑ කියලා ගාන කියන්නේ මම තියනවා කියලා විසංවාදයක්. මම තියනවා කියලා හිතුවා. දැන් වැඩි කරා. දැන් වැඩි කරලා න්‍යාස දෙකක සමානතාවය තියෙනවා අනිවාර්ය අවස්ථාවයි ගන්න යන්නේ. අන්න 2x ධන 2a සමානයි 1යි. ආයෙත් දෙනවා. x ධන a සමානයි 0යි. එතන 2y ධන 2ab සමානයි 0යි. ආයෙත් දෙනවා. y ධන b සමානයි 1යි. දැන් පොඩි අවුලක් මගේ හිතේ තියෙනවා. මම ඒක ඔප්පු කරලා කියනවා. අනිවාර්ය තව දෙයක්. විභාගෙදී මෙන්න මේ සමීකරණ 4 ලියන එක අනිවාර්යයි. දැන් මට ඕන නම් මේවා නොලියා මෙතනින් එකපාර ඩොම් ගා උත්තර කියන්න තිබුණා. මම එහෙම කිව්වේ නෑ. අවුල අර හැම එකම දෙකෙන් ගුණ කරපුවාම අරක දෙකෙන් ගුණ කරපුවාම අර බිඳුව වෙන හින්දාද? ඔව්. දැන් මට මේ සමීකරණ දෙක නොලියා. ඒ කියන්නේ මෙතෙන්ද නොයා මෙතනින් උත්තරේ කියන්න තිබුණා. මම එහෙම කරේ නෑ. හේතුව මේ අවුරුදු කිහිපෙම සර් ලියලා වෙනවා මා කියන එකේ මොකද්ද 9 විසින් මේ සමීකරණ 4ම ගොඩ නැගිය යුතුයි අනිවාර්යයි කියලා. ඒ නිසා 4ට යනවා නෑ. හරිද? තුනක් okay. තුන වලින් යන සමීකරණ තුනක් එනවා. හරිද? එහෙනම් බලන්න කතාව මොකද? මම මේක දෙකෙන් බෙදනවා. x ධන a සමානයි භාගයයි. දැන් මොකද කියන්නේ? උඩ එකෙන් එනවා x ධන a භාගයට සමානයි කියලා. යටකින් එනවා x ධන a සමාන බිඳුව කියලා. මෙහෙම වුණ හැකිද? බෑ. සමගාමී සමීකරණ දෙක එකම පැත්ත උත්තර දෙකකට සමාන වෙන්න බෑ. ඒක විසංවාදයක්. හරිද? මෙයත් එහෙමයි මේ y ධන b සමානයි බිඳුවයි. මේ පැත්ත y ධන 1යි. ඔන්න විසංවාදයක්. හරිද? අන්න දැන් කියන්නේ මෙහි සමගාමී සමීකරණ විසංවාදී බැවින් මෙම න්‍යාසයේ ප්‍රතිලෝමය නොබෝධි. හරියටයි. දකුණු 20ක් හම්බ වෙනකොට ඕක ඈ. මොකද? මෙම සමගාමී සමීකරණ විසංවාදී බැවින් මෙම සමගාමී සමීකරණ විසංවාදී බැවින් b inverse නොපවති. ඒ කියන්නේ ඉතින් අපිට මෙහෙම සමීකරණ තියන් y b හොයන්න බෑ. x a හොයන්න බෑ. x a හොයන්න බෑ. y a හොයන්න y b හොයන්න බැයි නම් තේරුම b inverse නොපවති. එහෙම න්‍යාසයක් නැහැ. කියන්නේ b කියන එකලාගේ ප්‍රතිලෝමයක් නැහැ. තරකිච්චරයි. ඔන්න ප්‍රතිලෝමය හොයන්නයි ප්‍රතිලෝමය නැහැ කියන්නයි දෙකම කියා දුන්නේ. නිශ්චයක හරි ලියන්න. සමචතුරස්‍ර න්‍යාසයක
ඇති සංඛ්‍යාත්මක අවයවවල අගය සෙවීමට නම් එම න්‍යාසයේ අවයව නිශ්චායකයකට යෙදිය යුතුයි. න්‍යාසයක් නිශ්චායකයකින් නිරූපණය කිරීමේදී මාපාංක ලකුණ වරහන් වෙනුවට භාවිතා කරයි. මාපාංක ලකුණ වරහන් වෙනුවට භාවිතා කරයි. බලන්න මේ කියන දේ පොඩ්ඩක් මම කියනවා විද්‍යාව සහ ගණිතය කියලා පොත් වර්ග දෙකක් තියෙනවා. විද්‍යාව සහ ගණිතය කියලා පොත් වර්ග දෙකක් තියෙනවා. විද්‍යාව පොත් 3යි ගණිතය පොත් 4යි කියලා තියෙනවා. හරිද? ආයි මම කියනවා විද්‍යාව පොතක් රුපියල් 300යි. ගණිතය පොතක් රුපියල් 100යි. හරිනේ? දැන් මේක මාරු කරලා දාපු හේතුව අහන්න එපා. මම දාපු විදිය. හරි? මේ විද්‍යාව පොත් 3යි ගණිතය පොත් 4යි. හැබැයි විද්‍යාව පොත් එකක් 300යි ගණිතය පොත් එකක් 100යි. මම අහනවා විද්‍යාව සහ ගණිතය කියන පොත්වල මුළු වටිනාකම් අතර වෙනස කීයද? විද්‍යාව සහ ගණිතය කියන පොත්වල මුළු වටිනාකම් අතර වෙනස කීයද? එහෙනම් විද්‍යාව පොත් 3 මෙයත් එක්ක වැඩි කරා 3 වරක් 300. අඩු කරා මෙහාට වැඩි කරලා 4 වරක් 100. 900යි අඩු කිරීම 400යි ඉතුරු වෙන්නේ 500. ඔන්න වෙනස. හරිනේ? දැන් තේරුම් ගන්න මේ මම මේ මොකද්ද කියන්නේ යන්නේ කියලා වල මේ විද්‍යාවයි සහ පොත් ගන්න සහ මිල කියන කතාව නරු මේ සංඛ්‍යාත්මක අවයවයන් තියෙන. ඒක මට මේක න්‍යාසයක දාන්න පුළුවන් වුනේ. න්‍යාසයක දැම්මා. මේ මොන න්‍යාසයක්ද? සම චතුරස්‍ර න්‍යාසයක්. හරිද? එතකොට දැන් අහනවා මම ඔයාලගෙන් මේකේ තියෙන්නේ පොත් ගණනයි මිලේ කියන සම්බන්ධය නේද? පොත් ගණනයි මිලේ. එතකොට කවුද? රවිදු මේ පොත් ගණනයි මිලේ සම්බන්ධ නිසා මේක එක එක පැති වලට වැඩි කරලා මුදලක් ගන්න බැයිද අපිට? පුළුවන්. පුළුවන්. පොත් ගානෙන් නිකලා හරියන්නේ නැහැ නේ. පොත් ගාන මිලෙන් වැඩි කරන්න බෑ. ඒක වැඩි කරලා පැත්තක් තියෙනවා. ආන්ගේ පැත්තට වැඩි කරලා මේ තියෙන අවයවවල උත්තරයක් ගන්න පුළුවන් අපිට නේ. ඒ කියන්නේ න්‍යාසයකට දැන් උඹ තේරුම් ගන්න කියද? න්‍යාසයකට අපි දාන්නේ සංඛ්‍යාත්මක අවයව වැල් සංඛ්‍යා වැල් විදිහට දාන්නේ. තිරස් වැල් සහ සිරස් වැල්. පේලි සහ තීරු. න්‍යාසයකට අපි අවයව දාන්නේ සංඛ්‍යාත්මක අවයව සංඛ්‍යා වැල් තිරස් වැල් සිරස් වැල් නම් පේලි තීරු. හැබැයි සුජිකෝණාශ්‍රාකාරයෙන් දාන්නේ. ඒ සුජිකෝණාශ්‍රාකාර කතා කරන්නේ නැහැ ඔයාලා නේ. ඔයාලට කියන්නේ මෙච්චරයි. සමචතුරස්‍ර න්‍යාසයක් නම් ඒකෙත් ඔයාලට දරෝ කියා දෙන්න තියෙන්නේ දෙක වැඩි කිරීම දෙක න්‍යාසයෙන් විතරයි. හරි. මේ වගේ මේ සමචතුරස්‍ර න්‍යාසයක ඒ ඇතුළේ තියෙන සංඛ්‍යාත්මක අවයව වලින් හැදෙන වටිනාකම ගන්න ඕන. ඔබ සීහා ගන්න කියන්නේ සමචතුරස්‍ර වල සමචතුරස්‍ර න්‍යාසයක ඇතුළේ තියෙන අවයව වලින් මොනවා හරි වටිනාකමක් කියවෙනවා නම් මොනවා හරි සංඛ්‍යාත්මක අගයක් කියවෙනවා නම් අපි අගේ හොයන්න බෑ. ආන්ගේ න්‍යාසය තුල තියෙන අවයව වලින් කියවෙන අගය හොයන්න අපි ඒක න්‍යාසය මත සුළු කරන්නේ නැහැ. එමන් සැරෙන් සැරේ කියාද්දි මේ මුළු දවසේ කිව්වා. මොකද න්‍යාසයකින් කරන්නේ සංඛ්‍යාත්මක අවයව පෙන්වන එක, නිරූපණය කරන එක. chart එකක්. වගුවක්. හැබැයි දැන් ඒ වගුවට දාපු දත්තවල සංඛ්‍යාත්මක දත්තවල වටිනාකම ගන්න ඕන. වගුවට දාපු සංඛ්‍යාත්මක දත්තවල වටිනාකම ගන්න ඕන නම් අපි ඒක දානවා නිශ්චායකයකට. නිශ්චායකයෙන් මොකද්ද? මේ න්‍යාසය වරහන් දාලා පෙන්නපු එක මාපාංක ලකුණක් ඇතුලේ පෙන්නනවා. ඒකෝර අපි දැනගන්න ළමයා දැනගන්න ඒ බල්ල ගුරුවර දැනගන්න මේ මූ කරලා තියෙන්නේ මොකද්ද? න්‍යාසය නිශ්චායකයක් කරලා. න්‍යාසය නිශ්චාය කරන්නේ ඇයි? ඒක තියෙන අවයවවල වටිනාකම ගන්න. ඕන්න තේරුම් ගන්න කියපු දේ න්‍යාසයකින් කරන්නේ සංඛ්‍යාත්මක අවයව පෙන්නන එක. හැබැයි ඒකේ තියෙන උත්තර ගන්න ඕන නම් අපි ඒක නිශ්චායකයකට දාන්න ඕනේ. කැපිටල් A කියලා න්‍යාසයක් ගන්නවා. මම කියනවා A11 A12
A2 ඔන්න අපේ සමචතුරස්‍ර න්‍යාසය අපිට තියෙන සරලම එක. හරිද? එතකොට මේකෙම නිශ්චායකය එහි නිශ්චායකය අන්න අපි කියනවා A මාපාංක ඇතුලේ ඕකමයි ලියන්නේ A1 A2 දෙක වල කිරීම දෙකයි. අන්න දැන් මේ න්‍යාසය නිශ්චායකයට දැම්මනම් මේක උත්තර ගන්න බෑ. අන්න කියනවා දරුවෝ න්‍යාසයක් කියන්නේ සම චතුරස්‍ර න්‍යාසයක් දෙක වැඩි කිරීම දෙක ගණේ න්‍යාසයක් නිශ්චායකයකට දැම්මොත් ඒකේ උත්තරේ ගන්න ඕන නම් සංඛ්‍යාත්මක අගය ගන්න ඕන නම් මෙන්න මේ ප්‍රධාන විකර්ණය මත තියෙන අවයව දෙකේ ගුණිතය ගන්න ද්විතීයික විකර්ණය මත තියෙන අවයව දෙකේ ගුණිතය ගන්න දෙන්න අඩු කරන්න. එහෙනම් කැපිටල් A කියන එක්කෙනාගේ වටිනාකම සමානයි මොනවද A1 වැඩි කිරීම A2 ප්‍රධාන විකර්ණය මත ඉන්න යුගලයේ ගුණිතය අඩු කිරීම ද්විතීයික විකර්ණය මත තියෙන යුගලයේ ගුණිතය A1 ඔන්න මෙයාගේ අගය හොයන විදිහ. හරි ලියන්න. එනම් දෙක වැඩි කිරීම දෙක ගණේ න්‍යාසයක් නිශ්චායකයකින් නිරූපණය කළ විට එහි අගය සෙවීමට ප්‍රධාන විකර්ණය මත වූ අවයව දෙකේ ගුණිතයෙන් ද්විතීයික විකර්ණය මත වූ අවයවවල ගුණිතය අඩු කළ යුතු වේ. හරි. එළියගන්න. තව දෙයක්. දැන් මං කියවන මෙතන දාන්නේ මාපාංක කරනවා කියලා. මෙයාට මාපාංක දාන්නේ නැහැ. අපි මේක උත්තරේ ගන්න දරුවෝ. හරිද? මෙතන මාපාංක කරන දාන්නේ අර අගය හොයපන් කියලායි දාන්නේ. ඒ හැර අපිට මෙතන දවකලයක් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙතන මේ ලකුණෙන් කියවෙන්නේ නිශ්චායකයක් කරා කියලා කියන්නේ. එහෙනම් නිශ්චායකයෙන් බලාපොරොත්තු වෙන්නේ දත්ත නිරූපණය කරන්න නෙවෙයි පෙන්වන්න නෙවෙයි. ඒකේ තියෙන උත්තරය ගනින් කියන්නේ. ඒ මේ වගේ එකක් දැම්මොත් අනිවාර්යෙන් උත්තරේ අපි ගන්න ඕනේ. හැබැයි මේ ක්‍රමය අපි දාන්නේ. ඒ කියන්නේ ප්‍රධාන විකර්ණය මත තියෙන අවයව දෙකේ ගුණිතය ද්විතීයික විකර්ණය මත තියෙන අවයව දෙකේ ගුණිතය අඩු කරන්නේ ඒකේ ගණය දෙක වැඩි කිරීම දෙක නම් පමණයි ඉන්නේ එහා නැහැ. දැන් තුන වැඩි කිරීම තුන කියන ගණේ න්‍යාසයක් අපි ඔහොම කරන්නේ නැහැ. ඔයාලට තියෙන මෙච්චරයි කියලා දෙන්න. හරිද? දෙක වැඩි කිරීම දෙක ගණේ න්‍යාසයක විතරයි ඔයාලට අගය හොයන්න තියෙන්නේ. එහෙනම් දෙක වැඩි කිරීම දෙක ගණේ න්‍යාසයක් නිශ්චායකයට දැම්මා. ප්‍රධාන විකර්ණය මත තියෙන අවයව දෙකේ ගුණිතෙන් ද්විතීයික විකර්ණය මත තියෙන අවයව ගුණිතය අඩු කරලා දැම්මා. යගන්න කොහොමද? කැපිටල් A 2 1 3 5 දෙක වැඩි කිරීම දෙක මේක නිශ්චායකයකට දැම්මා 2 1 3 5 දෙක වැඩි කිරීම දෙක. හරිද? මේකට අපි සංකේතයක් දරුවෝ කියනවා. බලා ගන්න ඈ. මම මෙහෙම ලියන්නකෝ. මැට්‍රික්ස් A. ඒ කියන්නේ න්‍යාසය. මැට්‍රික්ස් A නම් මෙහෙමයි. 2 1 3 5 ඒ න්‍යාසය. මැට්‍රික්ස්. හරිද? මේ නිශ්චායකයනේ. එයාට අපි කියන්නේ det A. determinate. සම්පූර්ණම ඕනේ det A. ඒ කියන්නේ A කියන මැට්‍රික්ස් එකේ A කියන න්‍යාසයේ නිශ්චායකයට අපි කියන්නේ det A. determinate A. ඒ කියන්නේ නිශ්චායකය. හරිද? ඉතින් අර ගොඩාක් ගණන් වල මේ සංකේතය භාවිත කරනවා. det A. ඒ කියන්නේ මෙයාව දාන්න නිශ්චායකයකට. අර නිකම්ම දැන් දරු මෙහෙමනේ. දැන් A කියන කෙනා න්‍යාසය නම් ආයෙත් A ලියලා ඉරිකැලි දෙක ගහන්න බෑනේ. ඒ නිසා අපි යාට ලියන්නේ det A කියලා. හරිද? එහෙනම් ඒකත් දෙක වැඩි කිරීම. මේකේ උත්තරේ කොහොමද ගන්නෙ? දෙවරක් 5. අඩු කිරීම 3 වරක් 1. එහෙනම් උත්තරේ 7. සංකේත එක පුදුලු වැඩි. දැන් මේකේ det B එක ගන්නකො බලන්න. අනිවාර්යෙන් අර ඉරිකැලි දෙක වදින්න ඕනේ. වරන් දාන්න බෑ.
දෙවතාවක් ඍණ B අඩු කිරීම 3 වතාවක් A. ඒ කියන්නේ ඍණ 2ක් B ඍණ 3ක් A. 2 වැඩි කිරීම 6 3 වැඩි කිරීම 4. අන්න ඒ කියන්නේ ඩෙටර්මිනන්ට් එක. න්‍යාසයක නිශ්චායකය බිඳුවනේවත් තියෙන්න පුළුවන් ඈ. හරිද? න්‍යාසයක නිශ්චායකය ශුන්‍ය වෙන ඒවා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ න්‍යාසය ඇතුලේ තියෙන අවයව වල උත්තරය අගය බිඳුව වෙන ඒවා තියෙන්න පුළුවන්. හරි. දැන් යන අන්තිම කර්ම. අර පෙරේ දීපනේ ඒක පොඩ්ඩක්. යන්න. ඕම පෙරේ නෑ ඔඩිව කුඩිය දුන්නේ. අර ප්‍රතිලෝම න්‍යාසය ඉදිරියට පොඩ්ඩක් එතන යන්න. දැන් ප්‍රතිලෝම න්‍යාසය හොයන්න කියලා දුන්නා. දැන් මේ කියන්නේ ඊට වඩා ලේසි ක්‍රමයක්. ඒතර ඔය ක්‍රම දෙක විභාගෙ පාඩම් කරන්න පුළුවන් නෑ. ඔය ක්‍රම දෙකකින් ඕන එකක් පාඩම් කරන්න කිසි ප්‍රශ්නයක් නෑ. නමුත් මේක ටිකක් ලේසි ඈ. හරි. යම් කරවදාන ක්‍රමටි දෙක වැඩි කිරීම දෙක ගණේ. දෙක වැඩි කිරීම දෙක ඉන්හිහා වන්න බෑ. ඉන්හිහා ප්‍රතිලෝම වන්නව බෑ. දෙක වැඩි කිරීම දෙක වැඩ පුළුවන්. දෙක වැඩි කිරීම දෙක ගණේ න්‍යාසයක ප්‍රතිලෝමය නිශ්චායක ඇසුරින් සෙවීම. හරි? අයර පළි. කැපිටල් A යනු දෙක වැඩි කිරීම දෙක ගණේ න්‍යාසයක් නම් එහි ප්‍රතිලෝමය හෙවත් A ඉන්වර්ස් යන. එහි ප්‍රතිලෝමය හෙවත් A ඉන්වර්ස් යන නිශ්චායක ඇසුරින් පහත පරිදි සෙවිය හැක. නිශ්චායක ඇසුරින් පහත පරිදි සෙවිය හැක. හරි. බලන්න මේ කියලා දෙන්න. පැහැදිලිව බලගන්න. මට ඒ කියන න්‍යාසයේ ප්‍රතිලෝමය A ඉන්වර්ස් එක ඕනේ නම් ඔන්න යාලා සූත්‍රයක් දෙනවා. මේ ඔක්කොගෙම මුකුත් නැහැ. නිකන් භාවිත කරන්න දෙනවා නෑ. A ඉන්වර්ස් එක හොයන්න ඕන නම් අනේ යාලා කියනවා එක යට A ගේ ඩෙටර්මිනන්ට් එක ගන්න. ඒ කියන්නේ කවුද A ගේ නිශ්චායකය ගන්න. A ඉන්වර්ස් A ගේ ප්‍රතිලෝමය හොයන්න ඕනේ නම් එක යට A ගේ ඩෙටර්මිනන්ට් එක නිශ්චායකය ගන්න. වැඩි කරන්න කාත් එක්කද ADJ adjoint A කියලා කියනවා. මේක තමයි නෑවට. හරිද? ADJ කියලා කියනවා. ADJ හරිද? A කියලා කියනවා. කොහොම නැත්තම් මෙහෙම කියනවා. ඔබ විභාගෙ මෙහෙම දෙනවා කියලා කියනවා. එක යට ඩෙල්ටා. ඩෙල්ටා දාන්න මොකේද? අර ඩෙරිවේටිව් කියන එකේ සරල සංකේතය. හරිද? වතාවක් ADJ. හරි. ඔය ක්‍රම දෙකෙන් ඕනේ එකම ක්‍රමය කියන්නේ. හරිද? කෙසේ දෙයක් දැන් මේ හැදින්නේ. A කියන එක කෙනා අපි දන්න සාමාන්‍ය ක්‍රමය. A1 මේ න්‍යාසය දෙක වැඩි කිරීම දෙක නම්. හරිද? මොකද මේ ඩෙරිවේටිව් එක කියන්නේ? ඩෙරිවේටිව් A. කවුද? මාපාංක ඇතුලේ A1 ඉදි කෑලි දෙක ඇතුලේ A1 A2 ඉදි කෑලි දෙක ඇතුලේ කවුද මේ හැන්ඩ්ලින් එක කියන්නේ? ADJ කියලා කියන කවුද? ADJ අන්න ඕක අල්ලගන්න මේක ඔයාලා කියන්නනේ. හරි. ප්‍රතිහාර කියන්නේ මොනවා හරි න්‍යාසයක අඩජොයින්ට් A. ඒ කියන්නේ න්‍යාසයේ ADJ කියන්නේ මොකක්ද දන්නවද? මෙන්න මේ න්‍යාසයේ ප්‍රධාන විකර්ණය මත තියෙන මේ අදාළ න්‍යාසයේ ADJ එක හොයන්න ඕනේ නම් ප්‍රධාන විකර්ණය මත ඉන්න අවයව දෙක මාරු කරන්න. ප්‍රධාන විකර්ණය මත ඉන්න අවයව දෙක මාරු කරන්න. අපි මාරු කරනවා. එහෙනම් උඩට එනවා A2 යනවා A1. හරි? ප්‍රධාන විකර්ණය මත වූ අවයව දෙක ඈ. ඊට පස්සේ ද්විතීයික විකර්ණය මත වූ අවයව දෙකේ ලකුණ වෙනස් කරන්න. ද්විතීයික විකර්ණය මත වූ අවයව දෙකේ ලකුණ වෙනස් කරන්න. ඉතින් 30 ලකුණ මේ ගන්න කියන. එහෙනම් දන්නේ තියෙන්නේ ඍණ A1 මෙන්න ඍණ A2 ඔන්න ලකුණ වෙනස් කරා. හරි. ඔච්චරයි. යාගන්න. A ඉන්වර්ස් එක වෙන විදිහට
ඔය දෙකෙන් මේ සංකේත දෙකෙන් ඕන එකක්. එතකොට මේක දැන් කලින් කියලා දුන්නා. මේ කියලා දුන්න නැතිනම් අරම ලිව්වා. ඒ කියන න්‍යාසයේ ඇඩ්ජොයින්ට් එක කියන්නේ ADJ න්‍යාසය. ඒකෙම මොකද කරන්නේ? ප්‍රධාන විකර්ණයේ මත තියෙන අවයව දෙක මාරු කරනවා. ද්විතීයික විකර්ණයේ මත තියෙන අවයව දෙක සමනස් කරනවා. අධ්‍යාපන A inverse නිශ්චායක භාව ටෙන්ෂන්. හරි බලන්න කරන්නේ. A inverse සමානයි අපේ සූත්‍රය 1 determinate A. වතාවක් adjoint A. ඕවා නොලියවත් කමක් නැහැ. එකපාර දැම්මම ප්‍රශ්නයක් නැහැ හරිද? 1 determinate A. න්‍යාසය නිශ්චායකයක් කරන්න. ඒ කියන්නේ ඉරි කැලියක් ගන්න කියන්නේ. හරි. වතාවක් මෙයාගේ ප්‍රධාන විකර්ණය මත ඉන්න අවයව දෙක අතුරු මාරු කරන්න. ද්විතීයික විකර්ණය මත ඉන්න අවයව දෙකේ ලකුණු වෙනස් කරන්න. බිඳුවේ වෙනස් කරන්න ඕනේ නෑනේ. ඔච්චරයි. හරිද? එහෙනම් ඊට උත්තරේ මොකද්ද? මේ ප්‍රධාන විකර්ණය මත ඉන්න අවයව දෙක වැඩි කරන්න දෙවරක් එක අඩු කරන්න එක්වරක් බිඳුව. 1 ඍණ 1 බිඳුව 2 2 2. එතකොට දෙකෙන් නෑ ගියාම එකයි. එහෙනම් අන්තිම උත්තරේ 1 ඍණ 1 අට එකක් නෙවෙයි. භාගයයි ඍණ භාගයයි බිඳුවයි එකයි. එහෙනම් B inverse 1 let B. වතාවක් adjoint B. 1 ඉරි කැලි දෙක 2 2 1 1. මෙයා 1 2 වෙනවා. ඍණ 2 ඍණ 1 ලකුණු මාරු වෙනවා. ප්‍රධාන විකර්ණයේ මත අවයව දෙක මාරු වෙනවා. ද්විතීයික විකර්ණයේ මත අවයව දෙකේ ලකුණු මාරු වෙනවා. සුට්ටක් බලාගෙන කිව්වේ ඈ. හරි. මේක කොහොමද තියාගන්නේ? 1 ඍණ 1 ඍණ 2 2. මෙතන සුළු කරගන්න. දැන් හරිය මොකද වෙන්නේ? එතන හරිය මොකද වෙන්නේ? බිඳුවක් වෙනවා. බිඳුවක් එනවා. ඒ කියන්නේ මේ න්‍යාසය පවතිනවද? නෑ. හැබැයි 2019 ගිය අවුරුද්දේ පේපර් එකේ මේ ගාන ඔහොම අහලා තිබුණා. මෙහෙම හැදුවට ලකුණු දුන්නේ නෑ ඒ වගේ. ඇයි ඒ? ඔයාලා දැන් ගානේ මම ඇහුවේ ඔය ගානේ B inverse නොපවතිනවා බලන්නේ ඇහුවේ. ඔව්. ඉතින් පවතින්නේ නෑ නේද? දැන් පවතින්නේ නෑ කියලා ගාන අහද්දී මම මෙහෙම හැදුවා මේක හරිද? වැරදි. වැරදිනේ. ඇයි? මම මේ inverse තියනවාද අරන් ඉවරයි ගානේ. අලි වැරද්දක් කරන්නේ. ඒ නිසා ඔන්න තේරුම් ගන්න කියන දේ මෙතනින් ඉහා මේ ගණන් හදනකොට ඒ කියන්නේ නිශ්චායකයේ භාවිතා කරන හදනකොට කිසි වෙලාවක ඔයාලා මේ සූත්‍රයට එකපාර දාන්න එපා. හරිද? පළවෙනි පියවර විදිහට මෙතන හොයන්න. හවුද? දෙත් B හොයන්න. අන්න. එතකොට 2 2 1 1 මම කලින් ගන්න නිකන් හැදුවා නෑ. හරිද? දැන් කියන්නේ මේ පොදුවේ මේ ගණන් වලදී ඉස්සෙල්ලා ඩෙරිවේටිව් එක හොයලා ඉන්න. ඒ කියන්නේ ඔයාලා මේ ක්‍රමයට ගණන් හදනවා නම් ඈ ඔන්න වැඩේ ඉවරයි. දැන් මොකද කියන්නේ? ඈ det B සමානයි බිඳුව බැවින් B inverse නොපවතී. දැන් අපි හොයන්න කියන එක ඈ අපි කරේ මොකද්ද? මේ න්‍යාසයේ නිශ්චායකයේ හෙව්වා. ඉතින් එයා බිඳුවක් කියනවනේ. එතකොට එක යන බිඳුවක් කියනවනේ. අන්න අපි තරක් කියනවා. එම නිසා මෙහා බිඳුවල බැවින් B inverse නොපවතී. B inverse නොපවතී. ඔය ටියුට් එකේ අන්තිම පිටු දෙකේ 43 දැන් අර ගාන කර හැකි ඔයාලට ඈ. ඒ කියන්නේ මේ 2015 එඩි දිබ්බ ගාන දැන් කර හැකි බාන්න උත්සාහ කරමු. ඊළඟට කියන්න බෑ හරිද? එතකොට මේ පිටු අංක 43 තියෙනවා 2011 12 13 14 ගණන් හතරම තියෙනවා. හදන්න සහ මේ මෑතකදී ආපු 2016 17 18 19 20 මේ අවුරුදු ගාන ලේසියෙන්ම කර හැකි අවශ්‍ය තීරණ සම්පූර්ණයෙන් කරලා තියෙන්නේ. තව විභාග ගණන් කීපයක් හදලා වැඩි නවත්තන්න. ඒතර ඇති මේ හොඳටම ආයත කරන්න දෙයක් නැහැ. උපේ සම්පූර්ණ කරලා තියෙන්නේ. ඔයාලට පුරුදු වෙන්න ඔය ගණන් හදන්න මේ පාස් පේපර්ස් ටික හදන්න කලින් මෙන්න මේ පිටු අංක 30
පිටු අංක 37 ඉඳන් එහාට හොඳ ගණන් ටිකක් හදලා තියෙනවා. ගණිතඥයෝනේ භාවිතා කරන්නත් වෙනවා. ඒවත් මේකේ උදාහරණ තියෙනවා. හරිද? ඒ නිසා ඔය පාස් පේපර්ස් ගණන් හදන්න කලින් ඉස්සෙල්ලාම කියන්න තියෙන්නේ අභ්‍යාස 1 සහ අභ්‍යාස 2 කියන ගණන් සෙට් දෙක ඉස්සෙල්ලා කරන්න. අභ්‍යාස 1යි අභ්‍යාස 2යි කියන ගණන් සෙට් දෙක කරන්න මේකේ උත්තර දාලා දෙන්න ඕනේ. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. මම ඊළඟට උත්තර අයින් කරලා දාන්න. දැන් ඔයාලා ඒකේ මට වෙලා හම්බුනේ කරන්න නිසා මම උත්තර දැම්මා. හරිද? එතකොට මේ ගණන් ටික කරන්න සම්පූර්ණයෙන් අභ්‍යාස 1 අභ්‍යාස 2 කරලා මේකේ උත්තර බලලා පුළුවන් කරගෙන අන්න පිටු අංක 37 ඉඳන් ආයෙත් එහාට අභ්‍යාස ටිකක් තියෙනවා. අර ප්‍රධාන ගණන් ටිකක් තියෙනවා. ඒ ටික කරලා අර අන්තිම පිටුගේ පාස් පේපර්ස් කරලා මෑතක පාස් පේපර්ස් ටික කරලා දාන්න වැඩේ කොට දාන්න.